ආ රෙකෝඩින් නැද්දාම මේක හොඳයි මචං. සුදාරක කියන්නේ කවුද මේ වගේ යාළුවෙක්ද? ඔව් මගේ යාළුවා. එයා තමයි ඔය කට්ටිය ටීම් එක සෙට් කරේ. මං ආහා. චුට්ටක් ලීව් වෙනව මේ සුදාරකත් ආ. එක්ක. ජොයින් වෙනටක් ගන්න. දිදුල මේ දැන් මේ දවස්වල තොර මොකද කරන්නේ? ඉංග්‍රීසි ක්ලාස් එක කොහෙ තියෙන එකක්ද? මේක මේ මීගමුවේ ආහා. තැනක ගත්තා. ඔයාලගේ කෝස් එක කොහෙද තියෙන්නේ? මගේ නම් ඉන්ස්ටිටියුට් එක තියෙන්නේ කැලණියේ තියෙන්නේ. කැලණියේ. කැලණියේ තියෙන්නේ මේ මම අතර මේ අද නම් මේ අතර මේ අර ඔය කවුද අපේ ගයන් කිව්වා පොඩ්ඩක් ඔය කතා කරමු කියලා. දැන් ඔටෝමොබයිල් වලට එන්න ළමයි ඉන්නවා. ඊට පස්සේ ඒ කට්ටියගේ පාත් එක සහ මේ පැත්ත ඉගෙන ගන්න ඉන්ට්‍රස්ටින් එකක් තියෙනවා නම් ඒ කට්ටියට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න වගේ තමයි අපි අද ඩිස්කෂන් එක ප්ලෑන් කරේ. එතකොට මේ ඔකත් එක්ක අපි පොඩ ප්ලෑන් කරනවා මේ දැන් ගොඩක් වෙන ඒ ලෙවල් එහෙම කරත් දැන් ඔයාලා දැන් සමහරට O level result වලින් පස්සේ A level වලට යනවා නම් A level වලින් පස්සේ ආයෙත් මේ ට්‍රේඩ් එකට එනවා නම් කොහොමද පාත් එක තියෙන ඔන්න ඔය වගේ දේවල් ටික පොඩ්ඩක් කතා කරන්න තමයි අද දවසේ ඇත්තටම අපි ප්ලෑන් කරන් ඉන්නේ. එතකොට මේ ඕක තියෙන්නේ කොච්චර කාලයක්ද? ඔව්. මේ අපේ අවුරුදු දෙකක් යනවා. අපි කෝස් එක ගැන කතා කරමු කවුද මේ ගය මේ දිදුරගේ වෙනම කතා කරමු අපි. මේ ඉස්සෙල්ලා අපි අර මුලින් ඔයාලගේ මේ සබ්ජෙක්ට් එක ගැන පොඩ්ඩක් කතා කරමු. සාමාන්‍යයෙන් ඔයා ගය දිදුර හොයලා තියෙනවා සාමාන්‍යයෙන් අපි දැන් ඔයා O level ලියලා ඉන්න ළමෙක් විදිහට මේ දැන් A level result බලාපොරොත්තු වෙනින්නේ. එතකොට දැන් මම හිතන්නේ මේ ඊළඟ සතිය වගේ එයි නේද result? ඔව්. ඊළඟ සතිය වගේ එනවා. එතකොට result ආවට පස්සේ මේ ආවට පස්සේ සාමාන්‍යයෙන් ඔය කට්ටියට ඉතින් සාමාන්‍යයෙන් A level කරනවා නම් සාමාන්‍යයෙන් ඔයාලා තෝරගෙන තියෙනවද? මෙන්න මේ වගේ ස්ට්‍රීම් එකකින් කරනවා කියලා වගේ මොකක් හරි එහෙම අයිඩියා එකක් තියෙනවද වගේ? මම මෙර ටෙක් තියෙන්නේ. ටෙක් හ්ම්. පැත්තත් කරන්න කියලා නිකන් බැලුවා මේ. එහෙම අයිඩියා එකක් තියෙනවා. තේනවනේ. බ්‍රේක්. මේ ඕගොල්ලෝගේ ඒතර ඕක පටන් ගන්න එල්ල කරලා ඉවරුණාමද? O level අයටත් පටන් ගන්නවා. කවුද ගයන් අපි මේ අද අපේ ඩිස්කෂන් එකේ අපි ප්ලෑන් එක පොඩ්ඩක් කතා කරමුද පොඩ්ඩක් අතර මොනවා වගේ එකක්ද අපි අද කතා කරන්නේ මේ අර මේ තිරා ඔව්. අර තව එක ළමෙක් කෙනා හරිද? පොඩ්ඩක් යාගේ අර හ්ම්. PC එක අවුල් වෙලා තියෙන්නේ. පොඩි ආහා. වෙලාවක් අපි එතන විනාඩි 5ක් විතර හරියට ගමුද? හරිය රවුලන්න අපි chat එකක් දාන්න. මේ මෙයා කළා. එයා දැන් මේ ඕලෙවල් කරපු එක්කෙනෙක් නේ මෙයාට මේ කියන්නේ ඊළඟට තියෙන A level කරලා මොනා හරි කරනවා. දැන් මෙයාගේ තාත්තමෙන් ඇහුවේ ඒක තමයි ඉස්සරේ. ඔව්. ඊට පස්සේ මම කිව්වා දැන් අද හවස කතා කරලා මෙහෙම මේ ජොයින් වෙන්න ගියා. මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගන්න එන්නේ කියලා. මෙයා දන්නේ නැහැ නේ මොකද. ඔව් ඔව් මෙයා ඔව්. ඉතින් ඉන්ට්‍රස්ට් වෙන්න ඕනේ ඉස්සල්ලාම. මොකද්ද කරන්න කියන එක සහ ඉතින් ආසාවක් තියෙන. පළවෙනියට ඒක තමයි තියෙන්න ඕනේ. මොකද්ද? දිදුල මොනවද දැන් ඔයා ඉස්සරහට කරන්න ඉන්නේ? ඔයාගේ අදහස මොකද්ද? ගෙදර ගායි කියන හින්දා නෙමෙයි. ඔව් ඔව්. නෑ මේ මොකද්ද මම පොඩ්ඩක් ඔය ෆීල්ඩ් එකට පොඩ්ඩක් කැමතියි. පොඩ්ඩක් කැමති. පොඩ්ඩද කැමති? නෑ මං කැමතියි ඒක අර දැන් ඔය මොකද්ද දිදුල මේ විස්තරේ ඔය කියලා දැනගන්න ඕනේ. පොඩ්ඩක් කැමති කතා ගැන මම පොඩ්ඩක් කියන්නම්. ඇත්තටම දැන් ඔය පොඩි කාලේ කොල්ලෙක්කුයි කෙල්ලෙකුයි ගත්තොත් එහෙම කෙල්ලෝ කැමති බෝනික්කොන්ට කොල්ලෝ කැමති කාර් වලට පොඩි කාලේ. එතකොට මේ උන් ටික ටික ලොකු වෙලා යනකොට ඇත්තටම අර කාර් වල තියෙන ඉන්ට්‍රස්ටින් එකත් එක්ක පොඩ්ඩක් රේසින් කාර් බලනවා ඊට පස්සේ පොඩ්ඩක් ඔය කාර් ගැන කතා කරන ඔය වගේ පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් නේ. ඕක ගයන් අරන් එනවා කෙලින්ම මම මේ සමහරක් ඉන්ටර්වල්ට ගියාට පස්සේ ළමයින්ගෙන් අහුවාම ඇයි ඔටෝමොබයිල් කිව්වහම අම්මා පටන් ගන්න මෙයා පොඩි කාලේ ඉඳලා ඔටෝ කාර් වලට ආසයි කියලා. ඇත්ත. පොඩි කාලේ බොනික්කෝ දෙන්නේ නැහැ නේ බං කොල්ලොන්ට. ඒත් පොඩි කාලේ කොල්ලෝ ඉස්සරහට පස්සට කර කර ඉන්නේ කාර් එකක් තමයි. හැබැයි ඒක නෙමෙයි මේ ඔටෝමොබයිල් කියන එක තෝරගන්න මේ වැදගත් වෙන්නේ. ඊට වඩා පොඩ්ඩක් අර සබ්ජෙක්ට් එක සම්බන්ධ පොඩි අවෑනස් එකක් තියෙන එක තමයි අත්‍තරම වුණා වෙන්නේ මේ මොකද මම කිව්වේ අත්‍තරම මේ ගොඩාක් ළමයි උතන වරද්ද ගන්නවා. කෙලින්ම පොඩි කාලේ කාර් වලට ආසයි කිව්ව ගමන් කෙලින්ම ආයෙනම් ඔටෝමොබයිල් කරන්න කියලා රෝල ගන්නවා. හරියන්නේ නැහැ ඒක. අනික මේ ලංකාවේ දැන් අපෙන් ළමයි අහනවා දැන් මේ ගෲප් එකක් මෙහෙම හදලා මෙසේජ් දාපුවාම මේ උන් මේ කෝල් එකක් දාලා මෙසේජ් එකක් දාලා අහනවා දැන් මේ මම දන්නේ මේ අලුත් ජෙනරේෂන් එකේ හැටද කියලා මං අපි නිකන් පස්සෙන් ගිහිල්ලා දැන් අපි මේ ඉඳන් මේ වෙලාව දීලා උඹත් වෙලාව කැප කරගෙන එහෙම දැන් මේ දිදුරට මං තාත්තට කියලා මේ වගේ මොකද එයාගේ තාත්තමෙන් ඇහුවා ඔය මගේ අපේ ගෙදර බං අර මං කිව්වේ වර්ක්ෂොප් එකේ අර යට ටැබ් එක දැම්මේ මෙයාගේ තාත්තා කන්ස්ට්‍රක්ෂන් කරන්නේ මේ ඔය දිදුලගේ හරිද එලෝ මේ ඇහෙන්නේ නැහනේ
මේ කවුද සුදාරක කියන්නේ කවුද? මට පොඩ්ඩක් ඉන්ට්‍රෙස් කරන්න ඔයාලා. හරි සුදාරගයි ඇවිල්ලා මේ මොනවාද ඇත්තටම මේ සුදාරගයි වට ඇහෙනවද නැද්ද මේ එයා තමා ඔය මාත් එක්ක ලංකාවේදී අපේ අර යූත් එකක් තිබ්බා. ඒකේ මේ ටිකක් ළඟින් වැඩ කරපු මේ කියන හොඳ යාළුවෙක් සහ මේ සමාජයේ ක්‍රියාකාරී පුද්ගලයෙක් කිව්වොත් හරි. ඒ කියන්නේ හ්ම්. කොල්ලන් ඔය වගේ කියන්නේ එයාගේ තාත්තා මේ ටිකක් ඔය මේ ඉස්කෝලේ මේ ගුරුවරයෙක්. ඉතින් ඈ. සමාජයෙන් පිළිගැනීමක් තියෙන පොරක් ඉතින් මේ ඒකින්ද එයා වටේ සෑහෙන පොඩි උන් සෙට් එකක් එකතු වෙලා ඉන්නවා ඔය කෝසස් ගැන අහන්න අර මේ මගේ ඩොකියුමන්ටේෂන් වල ගොඩක් කරගන්නෙත් මම සුදාර්ගාරිගේ ඉස්සෙල් ලංකාවේදී. ආහ්. ඉතින් එයාත් එක්ක තමයි මැච් එක ගහන්නේ මේවා කරගෙන. එතකොට මේ මේ තමයි එයා තමයි තමාෂා සෑහෙන ළමයි. කියන්නේ මේ තමාෂා කියන්නේ වා කිව්ව ඔය ටීචර්ද? මගේ ඔව් ටීචර්. ඔව්. ආ රයිට් රයිට්. කියන්නේ අපි ආගෙන ඉන්න විතරක් මේ කරමු. ආහ්. මේ අපි මේ එහෙනම් පොඩ්ඩක් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමුද ඉසුරු? කතා කරමු. ඔයා දැන් මේ ගෙදර ඉන්නේ නේ? මං කාමරේ ඉන්නේ. අද ඔෆිස් එකේ හරි. ඉඳලා ආවා. මේ අද 4 ක්ලාස් එකකුත් තියෙනවා මට. 7 ඉඳලා 11 වෙනකල් ක්ලාස් දෙකටම. මේ අම්මනේ. ඔව් අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමු මේ අර ළමයාට මම කිව්වා ඉතින් ජොයින් වෙන්න කියලා. බලමු මේ පොඩ්ඩක් අයිඩියා එකක් ජොයින් වෙනවා කියලා ගහලා හරි තියෙනවා. මේ එහෙනම් හැමෝටම ආයිබෝවන්. ඉතින් මේ අද ඇත්තට මේ මං ගයන් අඳුරගන්නේ අපේ ටෙක් එකේම මට සීනියර් බැච් එකේ මම 2016 ජපන් ටෙක් එකේ එතකොට ගයන් 2015. ඉතින් අපි මේ මෑතක කතා කරනවා මේ දැන් ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන ඔටෝමොබයිල් සම්බන්ධව සහ මේකට එන කට්ටිය ගැන. විශේෂයෙන්ම ඔටෝමොබයිල් කෝස් නම් කරනවා ගොඩාක් කට්ටිය. හැබැයි ජොබ් ප්ලේස්මන්ට් වලදී එනම ගැටලු ටිකක් සමහරක් වෙලාවට යාළුවෝ ජොබ් එක හම්බෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒ කට්ටිය ජොබ් එක ඇතුලේ තියෙන වැඩවලට ඒකට ෆේස් කරන්න දන්නේ නැහැ. සමහර කට්ටිය නොලෙජ් එක නැහැ. සමහර කට්ටිය හරි ඉක්මනින් සහතික අරගෙන මේ ට්‍රේඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර ඒ දේවල් එක්ක ගොඩාක් ළමයි මේක ඇතුලේ අතරමං වෙලා ඉන්නවා. ඒතර ඕක අපි මම හිතන්නේ මේ පෙරේද වගේ කෝල් එකක් දැම්ම ගයන්න අපි පැයක් විතර කතා කරා. මේ WhatsApp කෝල් එකක් කරගෙන මේ ඉතින් ඒකේ පස්සේ තමයි තීරණය කරේ මේ වගේ පොඩි ඩිස්කෂන් එකක් කරමු කියලා. ඒක ඇතුලේ මේ ප්‍රශ්න ටිකක් පොඩ කතා කරමු සහ ළමයින්ට මොනවා හරි වැදගත් දේවල් ටිකක් තියෙනවා නම් මේක ඇතුලේ කට්ටියටත් ඒක දැනගන්න අවස්ථාවක් විදියට වෙයි කියලා තමයි අපි තීරණය කරේ. ඉතින් මම හිතන්නේ මේ අර ඉන්න ගයන් WhatsApp group එකක අපි link එක දාලා තිබුණා. මගේ link group එක නම් මම මොකද දාලා තිබුණේ නැහැ මේ සම්බන්ධව. ඉතින් හැබැයි අද කිහිප දෙනකින් හරි පටන් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක මම හිතනවා ඉස්සරහට ලොකු දෙයක් වෙයි සහ ලොකු පිරිසකට ලොකු අවස්ථාවක් හම්බෙයි. මේ ට්‍රේඩ් එක සම්බන්ධව සහ තමන්ගේ අර වෘත්තිය ඉදිරියට කරගෙන යනවා නම් මේක ඇතුලේ කටි කොහොමද වැඩ කරන්න ඕන කියන දේ සම්බන්ධව යාට දැනගන්න. හරි. ඉතින් ගයන් කොහොමද එතකොට අපි ඊටු ටික කන්ටිනියු කරන්නේ? අපි මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමු. දැන් මෙයාලා මේ මොකද්ද ඔටෝමොබයිල් කියන්නේ කියලා දන්නෙත් නැහැ. ඔටෝමෝටිව් මොකද්ද කියන්නේ? මම ඔටෝමෝටිව් ඔව්. කියලා කියන්නම් දැන්. ඇත්තටම මේ ගොඩක් අපි වෙලාවට. ඕක අර ඔව් දැන් මේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේදී දැන් ඔටෝමොබයිල් කියන එකම තමයි ඔටෝමෝටිව් කියලා යන්නේ. මම හිතන්නේ ওই දෙකේ මම ඔව්. දන්නේ චොටි චොටි වෙනස්කම් තියෙනවා පොඩි දේවල්. මෙහි අර මොබයිල් කියන එක ගොඩාක් යූස් වෙන්නේ නැහැ. මේ එතකොට මේ යාර අලුතෙන් ඉන්නවනේ දෙදුල එහෙම එයා එතන පොඩි ළමෙක් නේ. අපි යාර පොඩි ඔව්. ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙමු. මොකද්ද මේක මොනවා ගැනද කියලා දෙන්නේ. මොකද්ද ලෝකේ තියෙන පිළිගැනීම ලංකාවේ මොකක්ද යන්න පුළුවන් හරි. පාත් එක. ඔව් මේ ටික. හරි එතකොට මේ දැන් මම මේක රෙකෝඩින් එකක් දාලා තියෙනවා මේක link එක share කරමු මම මේක YouTube එකට අප්ලෝඩ් කරලා link එක දාන්නම් group එකට. එතකොට මම හිතන්නේ අනිත් අයත් බලා ගන්න පුළුවන් නේද live class එකට live discussion එකට ආව නැති අයට. එතකොට මේ දැන් අපි ඔව්. ඔටෝමොබයිල් කියන එක ඇතුලේ ඇත්තටම අදහස් කරන්නේ ඔය ගොඩක් ඔය වැරදි මතවලත් ඉන්න සමහරක් ඔය O level වල ඉන්න ළමයි ඔටෝමොබයිල් කියලා කියන්නේ මේ මොබයිල් repairing course එකක් කියලා. ඇත්තටම ගොඩක් කට්ටියම කතා කරපු කට්ටිය ආපු කට්ටිය ඉන්න ඔටෝමොබයිල් කියලා කියන්නේ අර මොබයිල් කියන කෑල්ලත් එක්ක ටිකක් අර ෆෝන් කියන කෑල්ල එනවා පොඩ්ඩක් ඕක. හරි. ෆෝන් එතකොට හත් එකනේ. අන්න ඉස්සර ෆෝන් අඩක් හදන්න කියනවනේ. අන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ ඔටෝමොබයිල් කියලා කියන්නේ ඇත්තම අපි ඔක සිංහල වචනයක් තියෙනවා ඒ level tech වල එහෙම නම් පාවිච්චි කරන ස්වයංචල තාක්ෂණ වේදේ කියලා. එතකොට මේ අපි ඔටෝමොබයිල් කියලා ඇත්තම කතා කරන්නේ වාහනයක් සම්බන්ධව ඉගෙන ගන්න එක. ඕකේ තව හදාගන්න ඕනේ සාමාන්‍යයෙන් ඔටෝමොබයිල් වලට එන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ ඔටෝමොබයිල් කියන එක ඇතුලේ තමන් ඉගෙන ගන්නේ කෝකද කියලා. මොකද දැන් අදත් මට කෙනෙක් කතා කරනවා මේ ළමයි කතා කරලා කියනවා මම මෙන්න මේ ටෙක් එකේ ඔටෝමොබයිල් කෝස් එකක් කරා කියලා. මම කිව්වා එහෙම ඔටෝමොබයිල් කියලා කෝස් එකක් යන්න විදියක් නැහැ. ඒක ඇතුලේ ස්පෙસિෆයිඩ් ඒරියා එකක් තියෙනවා. අනිවාර්යයෙන් මේක ඉලෙක්ට්‍රිකල් වෙන්න පුළුවන්, ඒක මැකැනික් වෙන්න පුළුවන්, ඒක AC වෙන්න පුළුවන්, ටින්කරින් වෙන්න පුළුවන්, පේන්ටිං වෙන්න පුළුවන්. එතකොට තමන් මුලින්ම ඔටෝමොබයිල් කියන එක ඇතුළට එනකොට තමන් තෝරගන්න ඕනේ හරියටම ඔටෝමොබයිල් වල මම කරන්නේ ඔටෝ ඉලෙක්ට්‍රිකල්ද, ඔටෝමොබයිල් මැකැනික්ද, ඔටෝමොබයිල් එයාර් කන්ඩිෂන්ද, නැත්නම් ටින්කරින්ද, පේන්ටින්ද කියන එක තෝරගන්න ඕනේ. ඔකත් එක්ක තමයි මේ ට්‍රේඩ් එක ඇතුළේ ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් සරලව ගත්තොත් මේක ඇතුලේ හැදෙන්නේ එක ඒරියා එකකට ටෙක්නීෂියන් කෙනෙක්. මොකක් හරි මැකැනික් කියන ටෙක්නීෂියන් කෙනෙක්. ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ වැඩ කරන්න පුළුවන් ටෙක්නීෂියන් කෙනෙක්. හැබැයි අවසාන ප්‍රතිඵලය ඇතුලේ අනිවාර්යයෙන්ම යාට සම්පූර්ණ වාහනයක තියෙන දැනුම තියෙන්න ඕනේ.
මොකද අපි වාහනයක් හදන්න ගත්තට පස්සේ AC වලින් පටන් ගන්නවා වෙන්න පුළුවන්, නවතින ඉලෙක්ට්‍රිකල් වෙන්න පුළුවන්. ඊට පස්සේ එන්ජින් එකෙන් පටන් ගන්නවා වෙන්න පුළුවන්, මෙකැනික් සයිඩ් එකෙන් පටන්ගෙන නවතින්නේ ඉලෙක්ට්‍රිකල් සයිඩ් එකෙන් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් අර ඕවරෝල් අයිඩියා එකක් තියෙන්න ඕනේ සම්පූර්ණම මෙකැනික් ඉලෙක්ට්‍රිකල් AC කියලා කියන මොනවද කියන එක සහ මේ අතර තියෙන ඉන්ටර්කනෙක්ෂන් එක කොහොමද තියෙන්නේ කියන එක. ගෑ ඒක තමයි මේ ඒකට මම ඉතින් අදහසක් එකතු කරන්නම්. දැන් මම දැන් ඔව් ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක් විදිහට ඕස්ට්‍රේලියාවේ ඔව් දැන් මෙහෙ ගත්තාම මෙහෙ ඇත්තම දැන් ඔය ලංකාවේ කැටගරයිස් වෙනවා ඉලෙක්ට්‍රීෂියන්ස්ලා වෙනම AC හදන අය වෙනම එහෙම දැන් අර අපි ෆීල්ඩ් එකේ වෙන් කරලා තියෙනවානේ. දැන් ඔව් ඉන්ටර්නැෂනල් ලෙවල් එකත් එක්ක මම දන්නේ මට මිඩල් ඊස්ට් ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මම මිඩල් ඊස්ට් හිටපු නැති හින්දා ඒක මේ ඉසුරු කියපු කතාව හරි. අපි මොකද්ද පාත් එක මේව කරන්න ඕන. හැබැයි අර ඕල් රවුන්ඩ් දැන් අපි වාහනයක් ඇතුළට නැග්ගාම හැම පද්ධතියක්ම අපිට එක් වෙලානේ තියෙන්නේ. අන්න අනිවාර්යයෙන් ඒ වගේ තමයි. අන්තිමට අපේ අවුට්පුට් එක ඉවරලා අපි ෆීල්ඩ් එකට එනකොට ඕල් රවුන්ඩ් කෙනෙක් වෙන්න ඕන. ක්‍රිකට් වෙන්න ඕනේ. ගහද්දි ක්‍රිකටර්ස්ලා ඉන්නේ ඒ වගේ තමයි. මෙයා බෝල් කරන්නේ, මෙයා බැට් කරන්නේ, ඕල් රවුන්ඩර්ස්ලාත් ඉන්නවනේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ අපි අර වාහනේ ඇතුලේ තියෙන හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ડોක්ටර් කෙනෙක් වගේ තමයි. දැන් ડોක්ටර්ස්ලාත් ඉන්නවනේ, ස්පෙෂලායිස්ලා වෙනම ඉන්නවා. වෙන අවයව වලට වෙනම ඉන්නවා. සර්වාංගෙම දන්න අය වෙනම ඉන්නවා. හරිද? ඉතින් මට මේ කියන්න තියෙන්නේ ඒකටම අදහසක් දාලා අපි දැන් උදාහරණ විදිහට මේ මම මෙකැනිකල් ඉගෙන ගත්තේ. ඉසුරු මෙකැනික් ඉලෙක්ට්‍රීෂියන් නේ? මම එයා කන්ඩිෂනින් කරේ ජපන් ටෙක් එකේ ගෙනත්. ඊට පස්සේ ආ තමයි ඒක. ඉලෙක්ට්‍රිකල් ටික කරලා ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ මේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට ආවි ඊළඟට. ඔව් ඒක තමයි. ඊට පස්සේ මේ දැන් අතන මෙහෙමම කරන්නේ මේ ඉලෙක්ට්‍රික්ස් ජොබ් සහ මේ එයා කන්ඩිෂන් තමයි වැඩි කරන්නේ. හ්ම්. මෙකැනික් නිකන් එන්ඩ් ඔෆ් ද චැට් වගේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අර කාලෙත් එක්ක අපිට හිතනවනේ ෆීල්ඩ් එකේ දැන් ඔයාලට එහෙම වෙලා තියෙන්නේ. ඔව්. එයාලා මේ ඉතින් මේ දිදුල මේ අර මං හිතන්නේ තිරානුත් අපේ ආවා. තිරාන් වගේ හොඳ ගෝලෙක්. හා හා. මේ තිරාන් වෙන්න ඕනේ. චමිත් අනේ චමිත් අලුත් කියලා එක්කනේ. ඉන්නවා. චමිත් චමිත්. රණවීර කියලා කෙනෙක් ඉන්නවා. සුධාර්ගණන් හිටියා තමයිසන්. චමිත් කවුද මේ මට පොඩ මයික් ඔන් කරලා කතා කරන්න මම දන්නේ මට නමින් හොයාගන්න බෑ. හේර මේ ගායන චමිත් චමිත් කියලා ඉන්න මම තිරන්. තිරාන්නේ හරි හරි. තිරාන් කියන්නේ මගේ ගෝලෙක් ඈ. ඒ හා කියන්නේ හා. මේ දැන් මරදාන ටෙක් එකේ ලෙවල් 4ද කරන්නව 5ද? මම ලෙවල් 4. ලෙවල් 4 එකේ. ලෙවල් 4 එකේ. හරි. මේ ඉසුරු අපි පොඩ්ඩක් දැන් මේ දිදුලට ගියමු. දැන් කොහෙන්ද මේක පටන් ගන්න ඕන? මොකද්ද මේ කැරියර් එක ස්ටාර්ට් කරන දැන් චුට්ටක් අර එහෙම මෙයාට පොඩි මේකක් දෙන්න. සාමාන්‍යයෙන් අපි කැරියර් ස්ටාර්ට් කරනවා නම් ඇත්තටම දැන් O level ළමයෙක්ව අපි එන්කරේජ් කරන්නේ නැහැ. ඔයා A level කරලා කැම්පස් ගිහිල්ලා ඉවරලා එන්න කියලා අපි කියන්නේ. අපි ඒ ළමයෙකුට කියන්නේත් නැහැ. ඔයා ඔටෝමොබයිල් කෝස් එකක් කරන්න මේ ඔටෝමොබයිල් තමයි හරියන්නේ කැම්පස් යන්න ඕනේ නැහැ. කැම්පස් ගිහලා මෙහෙම කාලේ වැඩි කියලා එහෙම කියන්නේත් නැහැ. එතකොට අපි කොයි වෙලාවකවත් මේ ළමයාට පරිණ අවස්ථාව දෙනවා. එයාට කැමති පාත් එකක් තෝරගන්න. මොකද මට පුළුවන් වෙන එක හැමෝටම පුළුවන් වෙන්නේ. ගයන්න පුළුවන් වෙච්ච එක මට පුළුවන් වෙන්නේ. මගේ එක ගයන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි එක එකනාට එක එක විදියට තමයි මේක එක එක කෝණ වලින් තමයි බලන්නේ. එතකොට අපි මුලින්ම තෝරගන්න ඕනේ අපේ මොකද්ද ටාගට් එක කියන එක. දැන් උදාහරණයක් දැන් O level ලියලා එන ළමයි හිතනවා නම් මම දවසක ලංකාවේ හොඳ වර්ක්ෂොප් එකක් දානවා කියලා එයාට A level කරලිවල කැම්පස් එකට ගිහිල්ලා ඔටෝමොබයිල් පැත්තෙන් ඩිග්‍රියක් අරගෙන ඇවිල්ලා toy වැඩේ කරන්න පුළුවන් එයාට. එයාට පුළුවන් අපේ ටෙක් එකට ඇවිල්ලා NVQ level 4 course එකක් කරලා කවුද මත මේ ටිරන් කරනවා වගේ NVQ level 4 course එකක් කරලා level 5 වගේ කරනවා නම් එහෙමයි. ඔයාලට පුළුවන් මේ පැත්තෙන් industrial experience එක ගන්න පුළුවන්. දැන් අපි ගයාන් ඉන්නවා වගේ experience එක අරගෙන එයාට පුළුවන් ඔන්න එයාගේ workshop එකේ එයාගේ skill එකත් එක්ක workshop එකක් දාගන්න පුළුවන්. එතකොට අපේ තියෙන final අපේ අර target එක නැත්නම් goal එකට අපිට දෙදිශාවෙම එන්න පුළුවන් එක ගැටලුවක් නැහැ. හැබැයි අපි ඔතනදී තෝරගන්න ඕනේ මේකට අපිට මේ වෙලාවේ ගොඩක්ම හොඳ කෝකද කියන එක. අර පාත්තෙන් එනවද මේ පාත්තෙන් එනවද කියන එක අපි තෝරගන්න ඕනේ. ඒක ළමයා අනිවාර්යයෙන්ම තීරණය කරන්න ඕනේ. මොකද හේතුව අපි ළමයින්ක ෆෝකස් කරොත් එහෙම මේ පැත්තෙන් යන්න මේ පැත්ත හරියන්නේ නැහැ කියලා ඇහුවොත් එම සමහරක් විට එයා එකකින් අසාර්ථක වෙන්න පුළුවන්. මොකද මම එහෙම ගොඩාක් කට්ටිය දැකලා තියෙනවා එහෙම වෙච්ච. ඉතින් ඒ නිසා මුලින්ම Taman තීරණය කරන්න ඕනේ තමන්ගේ මෙන්න මේක තමයි මගේ ටාගට් එක මම මෙතන ඩ්‍රයිව් වෙන්නේ කියලා. ඒකට ඩ්‍රයිව් වෙන්න පටන් ගත්තට පස්සේ අනිත් දේවල් ඔක්කොම අමතක වෙන්නත් ඕනේ. හරි මොකද ඊට පස්සේ ආයාවට පස්සේ අපරාධයක් කරන්න තිබෙ මේක හරියන්නේ නැහැ. අර දෙගිඩියාවෙන් මේක කරන්න බෑ. ගොඩාක් ළමයි මම දැකලා තියෙනවා ගයාන් ඇත්තන වෙලා තියෙන ඔටෝමොබයිල් වගේ ඔටෝමොබයිල් නෙමෙයි ඇත්තට මේක හැම කෝස් එකකටම අදාළයි. අපි NVQ නැත්නම් වෘත්තීය පාඨමාලා හැම එකකටම අදාළයි. ගොඩක් වෙලාවට ළමයි ඉන්ඩස්ට්‍රි එකට මේ කෝස් එක කරනවා. හැබැයි දෙගිඩියාවෙන් ඉන්නේ. ජොබ් එකක් හම්බෙයිද මේකට? ජොබ් එකේ පඩිය 30000ක් වේද 50000ක් වේද ලක්ෂයක් හම්බෙයිද? මම නම් හිතන්නේ ලක්ෂ 2කමාරක් විතර හම්බ කරන්න. ඒතර ඒ වගේ අර එන්න දෙගිඩියාවකින් ඉන්නේ.
ඔය දෙගිඩියාවත් එක්ක තමන්ගේ තියෙන කොන්ෆිඩන්ස් එක නැති වෙලා යනවා. එතකොට තමයි තමන් අර මේ අර එකට කමිට් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඩිස්කරේජ් වෙනවා සමහර තැන්වල. හරි ඇඩිෂනලි මොන හරි එෆර්ට් එකක් දාන්න යා දෙපාරක් තුන්පාරක් හිතනවා. ඒතර ඔය දේවල් එක්ක කොහොමත් ඔක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමන් මුලින් දැන් තීරණය කරන්න ඕනේ. ඒ තීරණය කරපු දෙයට තමන් හරියට සැක්‍රිෆයිස් කරන්න ඕනේ. එකට ෆුල් ඩෙඩිකේට් වෙලා ඒ වැඩේ කරගන්න ඕනේ. එහෙම කරගන්නවා නම් එයාට ඒ පැත්තෙන් අනිවාර්යයෙන්ම සක්සස් වෙන්න පුළුවන්. ඔව්. ගයන් ඒකට මම ඇත්තටම පොඩ්ඩක් එකතු කරන්නම් තව දේවල් කීපයක්. හරියටම හරි අර අපි කවුද වෙන්නේ කියන කතාව එතන කියන්නේ. කියන්නේ අර අපි කියන්නේ අර ලොවින් එකෙක් වෙයි එක් දෙයකට සමත කියලා යන්න. ඔව් එහෙම කතාවක් නෙවෙයි කියන්නේ. ඇත්තම කිව්වොත් ඒ කියන්නේ දැන් ඔයාලා තෝරගන්න ගෝල් එක දැන් අපි අර කියන්නේ දැන් අපි කියන්නේ කියන්නේ හැමෝම හැම දෙයකටම දක්ෂ නැහැනේ. ඒ කියන්නේ අපි ඔව් දන්නේ නැති දේවල් වලින් මේ කියන්නේ දැන් අපි ඔටෝමොබයිල් ඉගෙන ගන්නවා නම් ඇත්තටම ඒ පාත් එකේ අපි යන්න පුළුවන් ඒ කියන්නේ ස්තර කීපයක් තියෙනවා. අපි කිව්වා හ්ම්. level 4 එකකින් ඊට පස්සේ 5 එකට 5 එකකින් 6 එකට ලංකාවේ මම හිතන්නේ 7 නිකන් ගියා කිනේ මට මතක පුළුවන් විදිහට 7 පුළුවන්. නිකන් 7 පුළුවන් ගයන්. ඔව් 7 වලටම ගියා කි මේ ඉතින් ඒක මම හිතන්නේ ඒක ඩිප්ලෝමා ලෙවල්ද ඩිග්‍රී ලෙවල්ද ලෙවල් 7 කියන්නේ ගයන් ඩිග්‍රී ලෙවල් එක. ලෙවල් 5 තමයි ඩිග්‍රී ලෙවල් ඩිප්ලෝමා. ඉතින් මේ එතනදී දැන් මං කියන්නේ දැන් තිරාණ උත්සාහගෙන ඉන්නවා දැන් මේ ඔතන හැමෝම ටෙක්නීෂියන්ස්ලා වෙන්න ඕනෙත් නැහැ. හැමෝම මෙතන මේ වාහන හදන්න වෙන හරි වර්ක්ෂොප් දාගන්න අර නිකන් එහෙම මේකක් නැහැ. ඒකේ තියෙනවා ක්ෂේත්‍රයේ මේ පැති ගණනාවක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ටෙක්නිකල් කොලෙජ් එකේ අපි ඉගෙන ගන්නකොට අපි මේ ඔක්කොම ටෙක්නීෂියන්ස්ලා වෙන්න උගන්වන්නේ නැහැ. හරිද? දැන් අපි මොනවා කරත් දැන් හිතනවා අපි දැන් ක්‍රිකට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කියලා ඒත් එයා ක්‍රිකට් ගහලා තියෙන්න බෑ ග්‍රවුන්ඩ් එකේ බෝලයක් එන විදිය දැනගන්න ඕන කොහොමද බෝලයක් බැට් කරන්න කියලා දැනගන්න ඕන ඒ වගේ තමයි අපි මුලින්ම අර ස්ටෙප් එක මේ මුලින්ම බේසික් එක අපි දැනගෙන ඉන්න බෑ දැන් වාහනයක් අපි හදන්න නැති වුණත් ඉස්සරහ අනාගතයේදී අපි දැන් අපි හිතමු ඉසුරු වගේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් වෙනවා කියලා එහෙනම් අපි බේසික් එක අපි මුලින් දැනගෙන ඉන්න ඕන හරිද ඒක දැනගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ අර වතුරට බහැපු ගමන් පීනන්න බෑනේ. හරිද? ඒක හින්දා මුලින්ම බහින්න ඕන. බහැලා බලන්න ඕන අපිට කොතනද මේක පීන ගන්න පුළුවන්. අපිට මුලින්ම ඩීප් එකට යන්න බෑ. අපිට කකුල් ගහන්න පුළුවන් දුර අපි පීනන්න ඕන. ඒ වගේ අර මේ අපි ස්ටෙප් එකක් මුලින්ම පටන් ගන්න ඕන. දැන් ඔටෝමෝටිව් ගත්තොත් එහෙම ලෝකේ ඇත්තටම ජොබ් නැති වෙන්නේ නැති එකම ෆීල්ඩ් එක. මම හිතන්නේ දැන් අපි ගත්තොත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස්ලා ගත්තොත් දැන් උන්ට කියා ගොඩක් අඩු වීගෙන තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල කම්පියුටර් කරන අයට ඇත්තටම PR එකක් දාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මොකද හැම දෙයක්ම බං සිස්ටමයිස් වෙලා තියෙන්නේ. හරිද? අනික දැන් ගත්තොත් ඔටෝමෝටිව් කියන එක කියන්නේ හරි මේ වේගෙන් දියුණු වෙන ක්ෂේත්‍රයක්. දැන් අපි ඉලෙක්ට්‍රිකල් මේ අපි EV concept එක ගත්තොත් ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන එක ඕස්ට්‍රේලියාවේ සෑහෙන දුරට අල්ලලා ඉවරයි. මොකද BYD Tesla කියන දෙක ලෝකේ world wide brand වෙලා තියෙන්නේ. එතකොට ඔය කොච්චර ඇඩ්වාන්ස් වාහනයක් ආවත් අන්තිමට ඩයග්නොස් කරන්න ටෙක්නීෂියන් කෙනෙක් ඉතුරු වෙන්න ඕන. එච්චරයි. හරිද? මම කියන්නේ ටෙක්නීෂියන් විතර නෙමෙයි මේකට ලොකු කණ්ඩායමක් ඉන්නවනේ. අපි වර්ක්ෂොප් එකක් ඇතුලේ ගත්තොත් ඒක ලොකු ටීම් එකක්. ටෙක්නීෂියන්, ටෙක්නිකල් ඇඩ්වයිසර්, ටෙක්නිකල් හෙඩ්, ඊට පස්සේ ෆෝමන්, ටෙක්නිකල් ඩිවිෂන් එකේ වෙනම HOD කෙනෙක් ඉන්නවා. ඒක වර්ක්ෂොප් එකේ වෙනස් වෙනවා. ඊට සර්විස් ඇඩ්වයිසර්, වර්ක්ෂොප් මැනේජර් එහෙම තියෙනවා. ලොකු නෙට්වර්ක් එකක්. කියන්නේ වාහනයක් වුණත් එක්කෙනෙක් හදන්නේ නැහැනේ. වාහනයක් වුණත් හදන්නේ කීප දෙනෙක් එකතු වෙලා, සමාගමක් එකතු වෙලා, කණ්ඩායමක් එකතු වෙලා, එතකොට පද්ධති ගණනාවක් එකතු වෙලා නේද? ඉතින් ඒක හින්දා අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් තිරාන් ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට තිරාන් හොඳ අදහසක් ඇති ඔය කියද්දි දැන් මේ දිදුල අලුත් හින්දා මේ එයාට දැන් ඔලෙවල් වලින් පස්සේ අර නිකන් එයා වැනෙන තැනගෙන ඉන්නේ. එයාට මොකද්ද මේ කරන කැරියර් එක දැන් එයාගේ තාත්තා මගෙන් අහුවේ මේ මෙයා මේ මට රටකට ඇවලා උගන්නන්න පුළුවන් මොකද්ද මේ කරන්න පුළුවන් විදිය ඒකයි මම අපි කියන්නේ මේ ඔටෝමොබයිල් කෝස් එක කරපු ගමන් ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් නිව්සීලන්ත වලට යන්න පුළුවන් ඇමරිකාවට යන්න පුළුවන් කැනඩාවට යන්න පුළුවන් කියලා හරිද තමුගේ කැරියර් එක ඩෙවලොප් කරන්න ඕන තමු ඒක ස්කිල් එකත් එක්ක ස්කිල් එක ඩිමාන්ඩ් කරගන්න ඕන ඉතින් ඒක ඔයාලට තේරෙනවා අපි කියන්න ඕනේ නැහැ දැන් මම තිරාන්ට කියන්නේ මෙහෙම ගන්න කියලා මම කියන්නේ දැනට තියෙන පළවෙනි පඩිය නගින්න ඊට පස්සේ ඒ පඩිය නැග්ගට පස්සේ වට ඊළඟ පඩිය පේනවා හරිද එච්චරයි එතනින් එහාට අපිට කියන්න දෙයක් නැහැ අපිට පුළුවන් ඔයාලට මග පෙන්වන්න ගයිඩ් කරන්න විතරයි පාර මේක කියලා පෙන්වන්න පුළුවන් පාරේ අඳුර අතපත ගන්න නැතුව කෙලින් යන්න පින්න මොකද අතරමං වෙන නැතුව ඔයාලා තනියම යන්න ඕනේ එච්චරයි ඔතන තව දෙයක් ගයන් ඇතරම දැන් අපි
අපි දැන් මොකක් හරි කෝස් එක දැන් ළමයි කෝ ලෙවල් ළමයි කේ ලෙවල් වලට ආවා හෝ ඒ ලෙවල් ළමයි කැම්පස් එකට ගිහිල්ලා එතනින් එයා දැන් සේල්ස් එකට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් නැත්නම් දැන් මේ වෙලාවේ ළමයි ටෙක් එකක ඉගෙන ගන්නවා නම් ඊට පස්සේ ටෙක් එකේ මේ වෙලාවේ ට්‍රේනින් ඉන්නවා නම් ට්‍රේනින් එකෙන් පස්සේ ජොබ් එකකට ඉන්නවා නම් ඒ කෙනෙක් අනිවාර්යයෙන්ම කරගන්න ඕන දෙයක් තමයි ඒකට සමකාලීනව ඉන්න කට්ටියකින් හොඳ ඇඩ්වයිස් එකක් කරන් වැඩේ කරන්න. දැන් උදාහරණයක් O level ළමයි K level වලට යනවා නම් එයා ඇඩ්වයිස් එකක් කරගන්න ඕන මං A level වල කොහොමද වෙන්න ඕන කියන එක. ඒක ඇවිල්ලා ඔව් A level පටන් ගන්න අවුරුදු දෙකමාර නම් A level කරන්නේ එයා පළවෙනි මාසේ ඒකට යම් කිසි විදිහකට කැප වෙනවා නම් ඒ විදිහටම එයා අවුරුදු දෙකමාරම කැප වෙන්නත් ඕනේ. ඕක නැති වෙනවා ළමයින්ගේ. පළවෙනි මාරේ පටන් ගන්න හොඳට පිට කවර දාලා ලස්සනට පටන් ගන්න නෝට් ටික පිළිවෙල ලියලා අඩි රූල් වලින් ඉර ගහලා පටන් ගන්නවා. හැබැයි අවසාන වෙනකොට පොතත් නෑ නග. හරි. මම ඕක ඔටෝමොබයිල් වලත් මම දැකලා තියෙනවා. සමහරක් ඇත්තටම ගයන්න අපි දන්නවා අපි අපේ ටෙක් එකත් අපි ඇත්තටම රිපෝට් එකම හදනවානේ. මම ඇත්තටම මමත් ගොඩාක් තැන්වල රිපෝට් බලනවා. මම ඇසෙස්මන්ට් වලටම ගියපුවාම ඉන්විකියු එක්සෑම් වල උනත් ඒ සමහරක් ළමයින්ගේ පළවෙනි මොඩියුල් එක දෙක තමයි ඇසෙස්මන්ට් මේ තියෙන්නේ රිපෝට් එක තියෙන්නේ. අවසාන මොඩියුල් ටික යනකොට රිපෝට් එක හදලත් නැහැ, බයින් කරලා නැහැ, සමහරක් ඒවා ඉන්කම්ප්ලීට්. හරි. ඒතකොට මේ වෙලා තියෙන අර මොරාල් එක ඩවුන් වෙලා ගිහිල්ලා. අර මුලින් පටන් ගන්නවා හරි උද්‍යෝගිකින් පටන් ගන්නවා. හැබැයි ටික 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 ඔක නැති වෙලා යනවා. එතකොට තමන් අර යම්කිසි ටාගට් එකකට වැඩ කරගෙන යනවා නම් ඒ ටාගට් එක තමන් කන්ටිනියුස්ලි තියාගෙන යන්න ඕනේ. ඒකට යම්කිසි රිසල්ට් එකක් යම් දවසක හම්බ වෙනවා නම් ඒ වෙනකල් තමන් ඒක ප්‍රේෂන්ලි මේන්ටේන් කරගන්න ඕනේ. එහෙම කරගත්තොත් තමයි තමන්ට පුළුවන් ඉන්න හරියම රිසල්ට් එක ගන්න. එහෙම නැතුනොත් වෙන්නේ තමන් එකක් ඉගෙන ගන්නවා ඊට පස්සේ ඒකෙන් තව එකකට මාරු වෙනවා ඒකත් ඉගෙන ගන්නවා තවත් එකකට මාරු වෙනවා අවසානට අතට රුපියල් කීයක් හරි හම්බ වෙන ජොබ් එකක් ගාවින් නවතිනවා ඊළඟට. ඒ අතර කීයක් හරි හම්බ වෙන ජොබ් එකේ පඩිය කීයද කියන එකකින් නවතිනවා. එතනින් ඊට පස්සේ තමයි ওই ප්‍රශ්න ටික ඔක්කොම එන්නේ. ඇත්තටම කාලෙත් ගිහිල්ලා ඒ කාලේ වෙනකොට ලොකු වයසකුත් ගිහිල්ලා ඊළඟට. ගයන් සාමාන්‍යයෙන් අපේ දැන් ඔටෝමොබයිල් පැත්තෙන් ආපුවම සාමාන්‍යයෙන් දැන් ඔයාලගේ ඉන්න රට ගත්තාම සාමාන්‍යයෙන් සැලරි සාමාන්‍යයෙන් කොහොමද ස්ටාර්ට් වෙන්නේ? එහෙම දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් ඇත්තටම ස්කිල් වලට ඩිමාන්ඩ් තියෙන රටක් ඒක. ඒ කියන්නේ හ්ම්. ස්කිල් මේ තියෙන කියන්නේ මෙහෙ ඇත්තටම මොන ඩිග්‍රී එක මාස්ටර්ස් තිබ්බත් PhD තිබ්බත් ඒක නෙමෙයි ඕස්ට්‍රේලියාවේ ෆස්ට් ප්‍රයොරිටි දෙන්නේ. ඒක ඇවිල්ලා වර්ක් එක්ස්පීරියන්ස් සහ ස්කිල් කියන දෙක ආර විදිහට ඕස්ට්‍රේලියාවේ මේ ප්‍රයොරිටි දෙන දෙයක් සහ විශේෂයෙන්ම ගන්න ඕස්ට්‍රේලියාව කියන්නේ දෛනික වැටුප් ගෙවන රටක් නෙමෙයි. ශ්‍රමයට ගෙවන්නේ ඒ කියන්නේ මේ අපි කියන්නේ ලේබර් අවයකට ගෙවන්නේ. ශ්‍රම පැයට. ඉතින් මේ ගොඩක් වෙලාවට දැන් ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය ටෙක්නීෂියන් කෙනෙකුට ස්ටෑන්ඩඩ්ලි සාමාන්‍යයෙන් ඇවරේජ් $30 වගේ පටන් ගන්න. ඒ කියන්නේ ඩොලර් 30කින් වගේ පැයකට. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ ඒක ඔස්ට්‍රේලියාවේ රටක මේ ඉන්න ශ්‍රමිකයෝ ගත්තාම සෑහෙන හොඳ රේට් එකක්. ඩොලර් 30ක් කියන්නේ. ඒ කියන්නේ 30 hours rate එකක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ස්ටුඩන්ට් වෙන ළමයින්ට සාමාන්‍යයෙන් මෙහෙ මිනිමයිස් වේජ් එක $25 24 වගේ ගෙවන්නේ. ඒ කියන්නේ ඔය මේ ස්ටුඩන්ට්ස්ලාට ඉතින් මේ ටෙක්නීෂියන්ස්ලා මම කියන්නේ අව මේ උතනින් උඩට ගෙවනවා ඉතින් 30 සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් පටන් ගන්න ටෙක්නීෂියන්ස්ලාට දැන් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ආවොත් 38 වලින් වගේ පටන් ගන්නෙ ආ. ඇවරේජ් හෙවි ටෙක්නීෂියන්ස්ලාට වැඩි ඇත්තටම හෙවි කරන අයට 45 වලින් වගේ පටන් ගන්නවා ට්‍රක් මෙකැනික්ස් කියන එක ගන්න මෙහෙ ඩීසල් මෙකැනික්ස් සහ ට්‍රක් කියන දෙක යනවා ඒ කියන්නේ ඒක ඇත්තටම පොඩ්ඩක් හાર્ඩ් වර්ක් තියෙන හින්දා ඒනොට මෙහි ටෙක්නොලොජි කියන ඒවා ගොඩක් යූස් වෙන රටක් ඉතින් සාමාන්‍ය ඒක ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 15කට 16කට විතර කිට් වෙන්න ඇවරේජ් යන්න පුළුවන්. මේ ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙනවා තමුන්ගේ ස්කිල් ඩිමාන්ඩ් එක තමුන්ගේ ටැලන්ට් එක. මොකද මෙහි තියෙන එක එක කෝසස් තියෙනවා ඒවා කරලා ලයිසන්ස් ගන්න ඕන. ඒක ඉතින් මෙතෙන් එන්න ඇත්තටම ඉසුරු පාත් එක හදාගන්න එක තමයි මේගොල්ලන්ගේ වැඩේ කියන්නේ. දැන් ඔයා දන්නවනේ අපි ඔයාලා දැන් අවුරුදු 12ක් විතර ෆීල්ඩ් එකේ. ඔව්. එතකොට ඉතින් අපි කොච්චර කට්ටක් කෑවද ඔයත් එහෙම මාත් එහෙම අපි දන්නවනේ කොච්චර කටු කෑවද අපි කියලා. ඒක හින්දා මේගොල්ලන්ට අර මේක අපි කතා කරන එකත් තුන අපි ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය විදියට. ඉතින් මේ ඇත්තම කතාව මෙයාලට දැන් අර පටන් ගන්න තැනක් තියෙන්න බෑ කොතනද කියන එක. දැන් අර කිව්වා වගේ දැන් ඔයා ඉන්ස්ටිටියුට් එකක් ස්ටාර්ට් කරලා දෙනවා ලෙක්චර් කෙනෙක් විදියට. දැන් අපි ලංකාවේ ගත්තොත් ඇත්තටම මේ මම පොඩ්ඩක් ඒක කියන්න. ඔයා මේ අපේ ටෙක්නිකල් කොලෙජ් දෙක ගැන පහදලා දීලා ඉසුරු අර මෙයාලට කියන්න දැන් කොහොමද අපි මේ ෆීල්ඩ් එකට එනවනම් ඔයාගේ හරහා සම්බන්ධ වෙන්නේ ටෙක්නිකල් කොලෙජ් වලින් එන අවුට්පුට් එක මොකක්ද ලෙවල් 4 එකමද තියෙන්නේ. හැබැයි ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද අපි දැන් ඒක ඉන්ස්ටිටියුට් එකක් සල්ලි ගෙවලා ගත්තත් ලෙවල් 4 එකක් හම්බෙන්නේ ෆ්‍රී ගත්ත අතන තරඟේ වැඩිනේ අත්‍තරම. ඔව්. ඒතකොට තරඟ වැඩි කට්ටියක් ඉන්නවනේ දැන් අර ප්‍රයිවට් කැම්පස් මේ සහ ගවර්න්මන්ට් කැම්පස් වගේ තමයි උතන කතාව. හරිද? ඉගෙන ගන්න ඕන කෙනා ඕන තැනට ගිහින් ඉගෙන ගන්නවා. හැබැයි දැන් ඕක අපි ජොබ් එකට ගියාම අහන්නේ නැහැ කවුරුත් NVQ4 එකක් ගෙනාවුත් මේ ජර්මන් ටෙක් ගිය එක්කෙනෙකුයි ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක ආපු එක්කෙනෙකුයි ටෙක්නිකල් කොලෙජ් එක හයි. නමුත් එතන ලෙවල් 4 එකේ ඩිපෙන්ඩ් එකක් නැහැ. මොකද ඒක දෙකම දෙන්නේ ගවර්න්මන්ට් එකෙන්නේ. ඔයා TVC එකක් දෙනවා TVC එකක් තියෙනවා නේද? තියෙනවා ගෑන්.
කියන්නේ මේ ඔව්. මම ඔබට පොඩ්ඩක් පෙන්නන්නම් මේ මම අද මේ පොතක් print කරගෙන ආවා මේ අද එනකොට ඇත්තට මේ ඔෆිස් එකේ තිබ්බේ මේ අද තිබ්බ මේ නිසා මම අලුත් පෙන්නන්න අලුත් කීප දෙනෙක් ඉන්නවා මම දන්නේ නැත්තම කවුද කියලා නෑ නෑ සමහර අය පොඩ්ඩක් මේ ගයන් මම මගේ ගෲප් කිහිපයකට ලින්ක් එක ෂෙයා කරා මම හිතන්නේ ඒකෙනුත් කිහිප ආ දෙනෙක් සම්බන්ධ වෙලා ඇති මේ ආ කැල්ලෝන අපි කන්ටිනියු කරමු මේ මෙන්න හරි මේක හරි ඔයාලට පේනවා ඇති මම හිතන්නේ මේ ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් කියලා තියෙනවා මේ තියෙන එකට අපි කියනවා මේ NCSA කියලා හරි සරලව කිව්වොත් එහෙනම් අපි ඉස්කෝලේ ඉගෙන ගන්න සිලබස් එක වගේ මේක දැන් අපි ගණන් පන්තිය ලංකාවේ කොහේ ගණන් පන්තිය ගියත් අපිට හම්බෙන්නේ O level පේපරේ ලංකාවටම එක පේපර් එකක් නේ ඒක මීඩියම් එක වෙනස් වෙන්න පුළුවන් ටැමිල් වෙන්න පුළුවන් ඉංග්‍රීසි වෙන්න පුළුවන් එක සිංහලෙන් හම්බෙලා වෙන්න පුළුවන් ලැන්ග්වේජ් එක වෙනස් වෙලා තියෙයි හැබැයි එකම පේපර් එක ඒ වගේ තමයි අපේ ලංකාවේ විතර අපි NVQ කෝස් එකක් කරනවා නම් කොහේ හරි තැනක ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි ඉගෙන ගන්න හම්බෙන්නේ දැන් මේක මෙන්න මෙතන උඩම තියෙන ඔයාලට පේනවා National Competence Standard කියලා NCS කියලා කියන්නේ. ඒතකොට මේකේ තියෙනවා ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් කියන එක. අර මම කිව්වේ ඉලෙක්ට්‍රිකල් තියෙනවා, මැකැනික් තියෙනවා, AC තියෙනවා කියලා මම කිව්වේ. එතකොට ඒ දෙයක් ඉගෙන ගන්නවා නම් ඔයා NVQ level 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන් NVQ framework එකේ. එතකොට level 4 ඉගෙන ගන්නවා නම් ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා මේක ඇතුළේ තමයි ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. එතකොට මේක ඔයා ලංකාවේ විතර මොන ටෙක්නිකල් කොලෙජ් එකක ඉගෙන ගත්තත් අනිවාර්යයෙන්ම ඔයාට මේක තමයි ඉගෙන ගන්න තියෙන එක. ඔන්න ඔතන තමයි ඔයාට හම්බෙන ක්වොලිෆිකේෂන් එකේ සමානතාවය තීරණය වෙන්නේ. ඒකයි ඔයා මේක අනුරාධපුර ටෙක් එකකින් ගත්තත් එකයි මේක ගාල්ලරි කියලා ගත්තත් එකයි මේක කොළඹ ටෙක් එකකින් ගත්තත් එකයි මේක ජපන් ටෙක් එකකින් ගත්තත් එකයි හැමතැනකම ඔයාලට මෙන්න මේ තියෙන සමාන සුසුකමක් හම්බ වෙන. ඒකට හේතුව තමයි නැෂනල් කම්පිටන්සි එකක් තමයි අපි හැමදෙස්සම ළමයින්ගෙන් බලන්නේ. දැන් මම උදාහරණ මම ඇත්තටම ඇසස් කෙනෙක් විදිහට මම යනවා NVQ එක්සෑම් වලට ගියාට පස්සේ අතන මම මේක ට්‍රේන් කරගත්තේ ඇත්තටම මේ මගේ ඇසස්මන්ට් වලට ඕන නිසා මේ මොකද කරිකියුලම් එක අප්ඩේට් කරලා තියෙනවා මේ රිවයිස් කරලා තියෙනවා 4th version එක දැන් තියෙන්නේ. එතකොට මේක ඇතුළේ තමයි තියෙන්නේ එයා දැනගන්න ඕන දේවල් මොනවද? එයාට තියෙන ඕන ස්කිල් එක මොනවද? ඊට පස්සේ එයාට මේ දේවල් එක්ක NVQ level 3 දෙන්න පුළුවන්ද? level 4 දෙන්න පුළුවන්ද? ඔය දේවල් ඔක්කොම ටික ඩිපෙන්ඩ් වෙලා තියෙන්නේ මේ තියෙන මේ NCS එකත් එක්ක. අතට ඕකත් එක්ක තමයි ගයන් ඇත්තටම අපි කොහේ තැනක කෝස් එකක් කරත් ඒක සමාන වෙන්නේ ඒකත් එක්ක. දැන් ලංකාවේ ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක කෙනෙක් NVQ ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රීෂියන් level 4 කරනවා වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් එකේ තැනක කරනවා වෙන්න පුළුවන්. හැබැයි දෙන්නටම හම්බෙන්නේ එකම සාතිකය. ඒක දෙන්නෙත් එකම කෙනෙක් තමයි ගිහිලා දෙන්නේ. ඒ දෙන කට්ටිය තමයි SSලා. එතකොට ඔබලා SSලා ඉන්නවා වෙනම ඉලෙක්ට්‍රීෂියන්ලාට වෙනම ඉන්නවා මැකැනික්ලාට වෙනම ඉන්නවා. දැන් මම නම් ඔය දෙකටම සම්බන්ධ වෙනවා. එතකොට අපි බලන්නේ මෙන්න මේ තියෙන ගයිඩ්ලයින් එක දාලා තමයි බලන්නේ එක. ඒ නිසා අපිටම හැමෝටම හම්බෙලා තියෙන NVQ සාතිකය කියලා ගත්තාම ඒක සමානයි ඒක. බෑ. ඔව් එතකොට මේ දැන් මේ අනිත් දේ තමයි දැන් ඕගොල්ලෝ අර මේ දැන් මේ අයිඩියා එකක් නැතුව ඇති මේ කොහෙන්ද මේ අර කිව්වා වගේ දැන් කැරියර් එක මුලින්ම පටන් ගන්න කියලා. දැන් ඇත්තටම මුලින්ම අපිට ලංකාවේ පටන් ගන්න පුළුවන් පළවෙනි ස්ටේජ් එක තමයි level 4 එක. හරිද? ඒ 4 එකකින් තමයි මුලින්ම අපි ස්ටාර්ට් කරන්න ඕන. මොකද අපි පළවෙනි පඩිය නගින්න නැතුව අපිට උඩම පඩියට යන්න බෑනේ. හරිද? එතකොට දැන් ඔය දෙදුල එහෙම මේ රෙඩි වෙලා ඉන්නේ දැන් මොකද්ද කරන්න කෝස් එක එහෙම කියලා. ඉතින් පළවෙනි දැන් ඕකේ තියෙනවා දැන් ඔය ඔටෝමෝටිව් වල ඇත්තටම මේ සිටි ඇන්ගියස් ලෙවල් කියලා එකකුත් වෙනම තියෙනවා. ඉතින් ඒවා IVQ. චුට්ටක් IVQ වලින් යන ඒවා. ඒ කියන්නේ වාහන දැන් ඕගොල්ලෝ වාහනේ ඉඳන් ගියාට වාහනය ඩ්‍රයිව් කරාට ඊට වැඩිය මේ වාහන ගැන අපි ක්ෂේත්‍රය ඉගෙන ගන්නකොට ගොඩක් දේවල් තියෙනවා. ඒවට බේසික් එක දැන් අපි කාබේටර් කියන වාහන දැන් ඇත්තටම ලෝකේ නැහැ. නමුත් අපි මේ දේවල් ගැන ඉගෙන ගන්න ඕන. අපි දැනගන්න ඕන ඒවා මොනවද වෙන්නේ කියලා. දැන් මේ අපි පොඩ්ඩක් මෙයාලෙන් අහමු මෙයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපි දෙන්න කියලා හරියන්නේ නැහැ. මයික් ඔන් කරලා පොඩ්ඩක් කියන්න කියමු. එතකොට දිදුල මොන හරි තියෙන මම මේ ඇත්තටම දිදුල ફોකස් කරන්නේ මම මේ අර එයා අලුත් පොඩි ළමෙක් හින්දා මොන හරි තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා අහන්න මයික් ඔන් කරලා එතකොට අපිට උත්තර දෙන්න පුළුවන්. හරිද? දිදුල තව පොඩි දෙයක් ඊට මේ පස්සේ හරි දිදුල අපි ඇත්තටම මේ දැන් අපි එක දවසක ඩිස්කෂන් එකක් ඇතුලේ මේ ඔක්කොම කවර් කරන්නේ නැතුව අපි ඇත්තටම මේ අපි අද දවසේ අපි මේ කතා කරන ඩිස්කෂන් එක ඇතුලේ අපිට ට්‍රිගර් අවුට් වුණත් මොකක් හරි ටොපික් එකක් උදාහරණයක් විදිහට මැකැනික් කෙනෙකුට ෆීල්ඩ් එක තුළ යන්න පුළුවන් පාත් එක හැදෙන්න කොහොමද සහ එයා ස්ටෙප් තියන් යනකොට එයාට එන චැලෙන්ජස් මොනවද? ඔන්න ඔය වගේ මාතෘකා අපි බේස් කරලා අපි එක වීක්ලි ඩිස්කෂන් එකක් විදිහට හදාගත්තොත් මම හිතනවා මේ ගොඩක් කට මේක වැදගත් වෙයි කියලා. මොකද ඇත්තටම සමහරකට අතන මෙතන ඉන්න කට්ටියට ඒක අපහැදිලි වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් මේ වෙනකොට මොනවත්ම කරන්න නැති කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒකනොත් මේක ගොඩාක් වැදගත් වෙනවා. ඒ මේ වෙනකොට කෝස් එකක් කරන කෙනෙක් ඉන්නවා. කෙනෙක් හිටියා මර්දාන ටෙක්නිකල් කොලෙජ් එකේ. ඒතකොට එයාට මේක ඕන වෙන්නේ එක ලෙවල් එකකින් පස්සේ. ඒ වගේම දැන් ජොබ් එකක ඉන්න කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට එයාට මේක උමනා වෙන තවත් ලෙවල් එකකින්. මොකද එයාට ඕන වෙන්නේ එයා ක්වොලිෆිකේෂන් එකක් කරන් තියෙන. දැන් එයාට ඒක ඊළඟ මේ ස්කිල් ලෙවල් එකට යනකල් ඩෙවලොප් කරගන්න එයාට ඕනේ. එතකොට එක එක කට්ටියගේ රික්වයර්මන්ට්ස් වෙනස් වෙනවා. ඒතර මම හිතනවා අපි ස්පෙસિෆයිඩ් ටොපික් එකක් අරගෙන ඉවරලා අපි ඒක ඩිස්කෂන් එකට අරගත්තොත් ඒකත් ගොඩක් වැදගත් වෙයි. ඒකට අපිට පුළුවන් අද මේ ඩිස්කෂන් එක ඇතුළේ ඉන්න අයගෙන්
එයාලට පුළුවන් නම් chat එකේ දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් mic unmute කරන්නත් පුළුවන්. මම mic allow කරලා තියෙන හැමෝටම කතා කරන්න පුළුවන් ඒක. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. අපි ඒව note down කරලා අපි ඊළඟ දවසේ discussion එකට පොඩ්ඩක් අරගන්නම්. එතකොට ඔයාලට පුළුවන් මේ දේවල් directly අපිත් එක්ක සාකච්ඡා කරන්න. ගයන්ගේ experience එක ගයන් මට වගේම experience එකක් ගයන්ට තියෙනවා field එක ඇතුලේ. ඒතර මම instructor කෙනෙක් විදිහට මේක ඇතුලේ උගන්වලා ළමයි එක්ක ගැටිලා ඒ ළමයි එක්ක තියෙන දේවල් දන්නතොර ඒ දේවල් ඇතුලේ ඔයාලව හරි මාවතකට යොමු කරවන්න ඕන කරන මේ ගොඩක් උපදෙස් අපිට දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා ඉතින් ඇත්තට. එහෙම හොඳ නේද ගයන්? ඔව් එහෙම හොඳයි. ඒක ඇත්තටම හොඳයි. අපි මෙයාලෙන් අහමු මෙයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා ඔව් ඒක පොඩ්ඩක්. තමයි. මේ මයික් ඔන් කරලා මෙයාලට කියන්න. ඔව් මයික් ඔයාලා ඔන් අහන්න කරන්න මේ පුළුවන් ඔයාලට තේරෙන මේ විදිහට අහන්න එච්චරයි. ඔව් අපිට උත්තර දෙන්න පුළුවන් අපි උත්තර ඔව් දෙනවා. මයික් අන්මියුට් කරන්න පුළුවන් හැමෝටම. මේක රෙකෝඩින් නැත්නම් අපි YouTube එකට දාමු. YouTube එක හරහාත් ඊට පස්සේ කට්ටිය අපේ WhatsApp group එකට direct වෙයි ගයන්. ඒතර අපි ඒවත් අපි discussion වලටම බේස් කරගමු. ඔව්. දිදුල ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න? මම හිතනවා ඔයාලට ප්‍රශ්න ගොඩක් තියෙන ළමයි. අහන්න ඕනේ. අන්න ගිහිල්ලා වැඩක් ටිරන් නැහැ. සුදාරක හිමංස තිරන් තිරන් හේෂාන් කවුරු ගැටලුවක් තිරන්ට මොනවද මොනවද තියෙන තියෙනවද ප්‍රශ්න? අහන්න වල තියෙන දේවල්. මයික් ඔන් කරලා කතා කරන්න. අපි ඒ ලෙවල් ළමයිටත් දවසක ගයන් නැත්නම් පොඩි ඩිස්කෂන් එකක් කරන්න ඕනේ ඒ ලෙවල් ටෙක් කරන ළමයින්ට. ඒ කියන්නේ ටෙක් ඔව් වලින් එයාලට. ඒ ළමයි මේ ෆීල්ඩ් එකට යන කට්ටිය ඉන්න ගොඩාක් ඔටෝමොබයිල් සයිඩ් එකට හැරෙන කට්ටිය ඉන්නවා. ඒ ලෙවල් කැම්පස් යන්න පුළුවන් වෙන කට්ටියත් අතරම සමහර කට්ටිය ඉන්න ඔටෝමොබයිල් එන්නේ level 4 level 5 වගේ ප්‍රෝග්‍රෑම් අපේ වලට සම්බන්ධ වෙන. අපේ බැච් වල මේ කැම්පස් යන සෙට් එක සෑහෙන්න හිටියේ. අනිවාර්යෙන් ගොඩ හිටියා. ඔව් ඒ කියන්නේ අපේ ෆිසික්ස් එහෙම කරපු සෑහෙන සෙට් එකක් හිටියා මේ දැන් අර මාත් මෙහි අපේ අධිකාරී වරා හිටියේ මේ ආ පොරත් මේ මෙහි මාත් එක්ක ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ආ මට hina වෙයි කියන මැත්ස් කරේ. හ්ම් මම ඉතින් තාම ලංකාවේ කුරුටු ගා ඉන්නවනේ කියලා. ඒක ලෝකෙ කොහෙද තියෙන්නේ අපි කොහෙද ඉන්නේ අර ලංකාවේ ලිග්ගෙම්බෝ වගේනේ හැමෝම. ඔව් තනින් මේ chat අහන්න එකේ ඕන දාන්න තියෙන ප්‍රශ්න මේ ඉන්න කට්ටිය තිරන් chat එකේ දාන්න මයික් අන්මියුට් කරන්න අපහසු නම් chat එකේ දාන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තිරන් ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න? ඕගොල්ලෝ අහන්න ඕන දෙයක් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි අඳුරන අය ඔක්කොම ඉන්නේ මෙතන මම හිතන්නේ සමහර. කට්ටියව දැනුවත් කරන්න පුළුවන් විදිහ එකක් මම මේ ගායන්ස්ගේ chat එකට දැම්ම WhatsApp එකට චුට්ටක් ඒක බලන්න. මොකද්ද chat එක දාලා තියෙන්නේ? පොඩ්ඩක් පෙන්නන්න. ඔය අදහස හොඳයි. තිරන් කියන්නේ මේ අර level 5 6 කරන්න පුළුවන් නම් එකපාර හොඳයි කියන එක නේ. ඔය අහන්නේ. හරි. තිරන් ඔව් මේ level 5 6 කරන්න පුළුවන් නම් හොඳයි. ඒ level කරලා එනවනම් එකපාරම. ඒ දැන් මටත් කරන්න පුළුවන්කම තිබ්බා. ඒත් අර මං කරේ නැති මේ එක්ස්පීරියන්ස් නැති ප්‍රශ්නෙත් එක්ක. ඔය ඒක මෙහෙමයි ඉතින්. ඔයාලා දැන් ඔයාලා අර බේසික් ලෙවල් එක පටන් ගන්නකොට මේ මුලින්ම 5 වලට යන එක ඉතින් මමත් අප්සෙට් කරන්නේ නැහැ. මොකද 4 කරලා ෆීල්ඩ් එකේ තියෙන දේවල් දැනගෙන එතනින් යන එක හොඳයි ඔව් ඇත්තටම. අන්න ඒකයි මේ ගියෙත් නැත්තේ සාමාන්‍යයෙන් ගොඩක්ම. ඔව් නැත්තම් සාමාන්‍යයෙන් දැන් ටිරන් දැන් ඇත්තටම ගොඩක් ඔව් අය ටෙක්නිකල් කොලෙජ් වලත් අවුරුදු 13ක් ඉස්කෝලේ ගියා කියන එක බලන ප්‍රශ්නයක් තියෙනවා. අපේ ටෙක් එකේ අවුරුදු 13ක් කොලෙජ් ගන්නේ නැහැ. මෙතන ඒ කියන්නේ අවුරුදු 13 ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕන දැන් ගන්නත් ටෙක්නිකල් කොලෙජ් වල. ඒ කියන්නේ ඒ ලෙවල් කරලා තියෙන්න ඕන. සරලව කිව්වොත් නේ. ඕ ඒ ලෙවල් හෝ අර මේ වොකේෂනල් එකෙන් හරි ගිහින් තියෙන්න ඕන. දැන් අපි එකේ ඒක ගත්තේ මොකක් නැහැ මේ අවුරුද්දේ බැච් එක. ඕ ලෙවල් ටිරන් ඉස්සර ළමයි කොහෙද කවුරුත් මොකක්ද? නැහැ. ටිරන් කොහෙද ටෙක් එකේ කිව්වේ මරදාන ටෙක්නිකල් කොලෙජ් නේද? ඔව් මරදාන. රයිට් රයිට්. ටිරන් ඉන්න කෝස් එක level 4 mechanic ද electrical ද? මෙතනින් ලෙවල් 4. mechanic ඉන්නේ රයිට් රයිට්. ටිරන් මොනවද දැනගන්න අවශ්‍ය ඉතින් ඒ සම්බන්ධව අර? එහෙම ලොකු විස්තර කියන්නේ දර ඕන කරන්නේ තියනවා ඉතින් මං ගායන්සර්ට කතා කරලා අහගන්න ගොඩක් වෙලාවට. හ්ම්.
දැන් ගාන්සර්ගේ උපදෙස් වලටත් එක්ක මම දැන් ඒවයි ගාන්සර්ගේ උපදෙස් උත් අරගෙන දැන් දවස් 5ක් මරදා යන ගමන් සෙන්සුරාද ජර්මන්ට එක්කන ඔටෝමොබයිල් ඉලෙක්ට්‍රිකල් වලට. හා මං තිරාන්ට ඒක ඇත්තන තව විසුරු කෝස් එකක් මේ පාර්ට් ටයිම් ඒලෙවල් කරන්න. කාලෙදි ඒලෙවල් කාලෙදි අර මම ලංකාවේ ඉන්ස්ටිටියුට් එකේ උගන්වද්දි මං තිරාන්ට ඉගෙනුවා ඒලෙවල් එයා ටෙක්නික් කරේ. එතකොට මේ තමයි මට තිරාන්න හම්බෙන්නේ. අපේ මේ අපේ ඉස්කෝලේ එක පැත්තකින් උතන තමයි කතාව. අර මෙයා කියන්නේ දැන් මෙතනින් පස්සේ මොකක්ද යන්න ඕනි කියන එක. මම වීඩියෝස් ඔන්න එකේ තියෙනවා රයිට් මේ දැන් උතන ඇත්තරම් මේ ටිරන් අරගත්ත හොඳ ඩිසිෂන් එකක් ලෙවල් 5 වලින් ස්ටාර්ට් කරන්න තු ලෙවල් 4 වලින් යන එක. මොකද මේ මම දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා ලෙවල් 5 6 කරන්න ඩිරෙක්ට්ලි ගිහිල්ලා ජොබ් ප්ලේස්මන්ට් වලදී ගැටලු වෙනවා. සමහරක් කට්ටිය ඉන්නවා ඇත්තරම ජොබ් වල ඉන්නකොට සමහරක් අර ගයන් කිව්වා වගේ හෑන්ඩ් ඔන් එක්ස්පීරියන්ස් එක නැතුව මොකද ඇත්තරම අපේ රටේ ලොකු අවශ්‍යතාවයක් තියෙන්නේ ස්කිල් එකේ. ඒ කියන්නේ හෑන්ඩ් ඔන් එක්ස්පීරියන්ස් එකේ තමයි ඇත්තරම ලොකු අවශ්‍යතාවයක් තියෙන්නේ. මොකද අපේ රටේ තියෙන දේවල් සර්විස් කරගන්න, රෙපෙයාර් කරගන්න, ඒකට ඕන කරන ස්කිල් එක තියෙන ටෙක්නීෂියන්ලා තමයි ඕන වෙලා තියෙන්නේ. ඒක කන්ට්‍රෝල් කරන සාමාන්‍ය උදාහරණයක් අපි වර්ක්ෂොප් එකක් නිකන් ගත්තොත් වර්ක්ෂොප් එකේ එක සුපර්වයිසර් ටෙක්නීෂියන්ලා 10ක් ඉන්න පුළුවන්නේ. හැබැයි ටෙක්නීෂියන්ලා 10ට සුපර්වයිසර්ලා 10ක් නැහැනේ. එතකොට එක සුපර්වයිසර් කෙනෙකුට 10 දෙනෙක්ව මොනිටර් කරගන්න පුළුවන්. එතකොට එතන වැඩිම ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ අර ස්කිල් එක තියෙන ලේබර්ස්ලා තමයි ඕන වෙන්නේ. එතකොට දැන් ටිරන් අරගෙන තියෙනවා වගේ ලෙවල් 4 වලින් පටන් ගත්තට පස්සේ ඔයාට ඕක ඇතුලේ ඉගෙන ගන්න හම්බෙන්නේ අර ටෙක්නීෂියන් ලෙවල් එක ඇතුලේ. ඕක ඇතුලේ ඔයා එක්ස්පීරියන්ස් එක හදාගෙන ඉස්සරහට යන ගමන් ඔයාට පුළුවන් ඔන්න මේ ලෙවල් 5 එක ඇප්ලයි කරන්න පුළුවන්. ඕන ලෙවල් 6 එකට ඩිරෙක්ට්ලි යන්න පුළුවන්. ලෙවල් 5 එකෙන් පස්සේ ඕන ලෙවල් 7 එකට යන්න පුළුවන් ඔයාට. ඒ පාත් එක ඔයාට හදා ගන්න පුළුවන් ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව. ඒ කියන්නේ ඔයාට එතන සුපර්වයිසර් කෙනෙක් වෙන්න ඕන කියලා ඔන්න ඔයාට පුළුවන් ටක් ගාලා මේ ඒ පැත්තට ඕන කරන දේවල් ටික ඉගෙනගෙන මැනේජ්මන්ට් සයිඩ් එකේ තියෙන ටික ඉගෙන ඔන්න ලෙවල් 5 එකත් කරලා ඉවරලා ඔයාට ඒ පැත්තට ටක් ගාලා යන්න පුළුවන්. හැබැයි වැදගත් මේ තමයි ඔයාගාව තියෙන්න ඕනේ ඒ අදාළ වර්ක්ෂොප් එකක ඔපරේෂන් එක සම්බන්ධව ඔයාගාව නොලෙජ් එකක් තියෙන්න ඕනේ. උදාහරණයක් ජොබ් එකක් දුන්නාම ටෙක්නීෂියන් කෙනෙක් ඒක කොහොමද ෆලෝ කරා යන්නේ කොහොමද ඊට පස්සේ අර ඇඩ්වයිස් එකක් දෙනවා නම් ඔයා කොහොමද කරන්නේ ඔන්න ඔය දේවල් ටික ඔයාගාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අනිවාර්යයෙන්ම ටෙක්නීෂියන් සහ සුපර්වයිසර් අතර ක්‍රෑෂ් එකක් වෙනවා අනිවාර්යයෙන්ම. මොකද මම එහෙම දැකලා තියෙනවා ගෑ. අර මම ඒක තමයි මම ඒකට පොඩි දෙයක් එකතු කරන්න. දැන් අපි හිතමුකෝ දැන් අතනම ටෙක්නීෂියන් කෙනෙක් ඇවිල්ලා මේ මට හම්බෙච්ච දෙයක් අපේ දැනන්සලා කියනවා දැන් මොකක් හරි මේ පාර්ට් එකක් අපි හිතමු දැන් කොමන් රේල් වාහනයක මේ ඇක්සලරේටර් කේබල් එක දාන්න කියලා කියනවා ටෙක්නීෂියන්. හරිද? එතකොට දැන් ලෙවල් 5 කරපු කෙනෙක් මේ ඊළඟ ලෙවල් එකකින් අපි හිතමු සර්විස් ඇඩ්වයිසර් කියලා. ඔව්. ඇඩ්වයිසර් තා ඇප්සෙට් කරනවා එහෙනම් ඇක්සලරේටර් කේබල් එක දාන්න කියලා. අතනම ඉතින් දැන් කොමන් රේල් වාහනයක ඇක්සලරේටර් කේබල් එකක් තියෙනවද නැද්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්න බෑ මේ ඇඩ්වයිසර්. හරිද? ඔය අන්න දැනන්සලා ඒකයි. අපිට කිව්ව කතාව. ඔන්න අන්න ඒක. ඕක ඒ කියන්නේ ඕක ඇත්තටම ඒ කියන්නේ 4 කරලා එන එකේ වෙනස තියෙන්නේ දැන් අර 5 ගත්තේ උන් පච අර අපි සිංහලෙම කිව්ව පච වෙනවා. හරිද? ඒ කියන්නේ තැනකට ගිහින් වැඩ කරන්න දැන් අපි හිතමුකෝ ඩිපෝ එකේ ටෙක්නිකල් මේ මැනේජර් හරි සුපර්වයිසර් හරි දෙනවා. CTB ඩිපෝ එක. ඩිපෝ එකේ කියන්නේ දැන් ඇවිල්ලා එතන ඉන්නේ ලෝකේ කාලා වතුර බීපු ඩයල්නේ. ඒතකොට ඒ වගේ තැනක වැඩ කරනකොට දැනගෙන තියෙන්න ඕන ටෙක්නිකලි හැම දෙයක්ම වාහනයක එන්ජිමේ අර අපි කියන්නේ එයා ක්ලීනරෙන් ගිහිල්ලා සයිලන්සරෙන් ඉන්න පුළුවන් වෙන්න ඕන. හරිද? එතකොට ඉතින් අර එයාලව ගයිඩ් කරන්න නොලෙජ් එක තියෙන්න ඕන. මොකද දැන් ටෙක්නීෂියන් කියන ඔක්කොම ඇප්සෙට් කරනවා නම් ඉතින් එයා මෝඩයා කියන එක ටෙක්නීෂියන් සමහරක් දන්නවනේ. වෙලාවට සමහර හරිද? ටෙක්නීෂියන් ලෝක දැනගත්තාම ගයන් සුපර්වයිසර් නටවනවා ඊළඟට. ඔව් ඒක සුපර්වයිසර්ට තමයි. කැමති කෙනෙක්. දැන් සමහරක් වෙලාවට ටෙක්නීෂියන් අතින් ගලවනකොට මොකක් හරි පැට් එකක් ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාම සුපර්වයිසර් කියනවා නෑ මේක ගලවනකොට ඩැමේජ් වෙනවා කොහොමත් මේක මෙහෙමයි තිබ්බේ කියලා. හැබැයි සුපර්වයිසර් ඒ වෙලාවේ පුළුවන් ඉන්න ඕනේ. ඒක නෑ. එහෙම ගලවනකොට හරි ටෙක්නික් එක හරි ටූල් එක පාවිච්චි කරපු නැති නිසා තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. අන්න එතන ඔව්. එයාට ඒක ගයිඩ් කරගන්න බැරුණොත් එහෙම ඇත්තටම ගයන් කිව්ව කතාව තමයි සිද්ධ වෙන්නේ. ඔව් දැන් ඔය අපි අර ඩ්‍රයිවර්ස්ලා වුණත් දැන් මේ ඇක්සලරේටර් කේබල් එක කරනවා කියලා බොනට් කේබල් එක ගන්නලා පෙන්නොත් එහෙම ඒක දැනගන්න පුළුවන් වෙන්න ඕන මේ ඔව්. කොමන් රේල් වාහන වල ඇත්තට ඇක්සලරේටර් කේබල් නැහැ. අපි දන්නේ ඔව්. කොමන් රේල් වල නැහැ. ඉතින් අර ඒ වගේ දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙනවා. ඩ්‍රයිව් කෙනෙක් හරි ඒ කියන්නේ ලෙවල් 4 කරන එකේ තියෙන ඉරාන වෙනස තමයි ඔයා අර ක්ෂේත්‍රයේ තියෙන හැම දෙයක්ම අතපත ගාලා යන්නේ එතන. හරිද? ඒ කියන්නේ ඔයාලට ටච් කරන්න පුළුවන් ගොඩක් දේවල්. එතකොට 5 කරපු එකෙක් දැන් ඔය 5 කරපුන් අපේ ෆීල්ඩ් වලත් මොටර් සෙමිද්ද හම්බුණානේ. උන්ට ඇත්තටම ඉතින් කතා කරන්නත් බෑ සමහර දේවල් අපිත් එක්ක. කතා කරන්න බෑ කියන්නේ ටෙක්නිකලි කතා කරන්න ගියොත් එහෙම දන්නේ නැහැ. දැන් අපි කොහොමද සමහරකට අපේ අපි ඉන්න chat එකක් දානවනේ ෆ්‍රී ඉන්න ටයිම් එකක අපි එක ඔව් එක කෙනාගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්න මේව කරා. හැබැයි ගොඩක් වෙලාවට ඔයා ඔය කියන ගයන් ඔය කියන කෙනා ඔතන හිටියොත් එයාට වෙන්නේ ඔක අහගෙන ඉන්න තමයි ඇත්තටම. ඔව් එයාට මොකද ඒ වෙලාවේ යට කමෙන්ට් එකක්වත් දාන්න විදියක් නැහැ. මොකද ඇත්තටම එයා ඒ සම්බන්ධව මේ ඔය කතා කරන දේ සම්බන්ධව කිසිම අයිඩියා එකක් නැති නිසා.
ඒ කියන්නේ ප්‍රශ්න අහන්නත් දැනුවත් තියෙන්න එපා. ඒ කියන්නේ අනිවාර්යෙන්. ප්‍රශ්නයක් අහනවා කියන්නේ ඇත්තටම ඒ කියන්නේ දන්නවා ඒක නොතේරෙන දෙයක් හ්ම්. නහන්නේ. කියන්නේ ඔව්. දැන් ඒ කියන්නේ අපි දැන් EFI සිස්ටම් එකක් ගැන කතා කරලා මේක ඉන්ජෙක්ටර් එක. දැන් උට තේරෙන්න ඕනේ මේක පම්ප් ඔව්. එකක් කොහෙද තියෙන්නේ මේ. ඒක හින්දා මමත් කියන්නේ ඇත්තටම ෆෝවලින් ලංකාවේ ස්ටාර්ට් කරන එක ගොඩක් හොඳ දෙයක්. හැබැයි ඒකත් එක්ක අලුත් දේවල් වලට යන්න ඕනේ. මොකද හේතුව ලෝකේ ටෙක්නොලොජි අප්ඩේට් වෙනකොට වේගෙන් අපි අප්ඩේට් වෙන්න ඕනේ. දැන් ඔස්ට්‍රේලියාව වගේ ගත්තොත් එහෙම අලුතෙන් එන වාහන ටික ඔක්කොම ඩීලර්ෂිප් එක ගත්තට පස්සේ ඊළඟට කරන ප්‍රධානම දේ තමයි ටෙක්නීෂියන්ලව අප්ඩේට් කරනවා. ඉන්න හ්ම්. ට්‍රේනින් ටික දෙනවා, මොඩියුල් ටික දෙනවා, යුනිෆෝම් එක ඉඳන් අප්ඩේට් කරනවා. මොඩියුල් කිව්වොත් ඉතින් හ්ම්. ඔක්කොම රෙඩි කරලා ඔබේ වර්ක්ෂොප් එක ඇතුලේ තියන්නේ ඔක්කොම ආයුධ සන්නද්ධ කරලා. ඔව්. දැන් මම ඕක ලංකාවේ තිසුරු ඩීලර්ෂිප් වල ගොඩක් දැක්කා. දැන් ඇත්තටම මේ වාත් එක ප්‍රට ඉන්නකොට දකින්න ඇති මේ ඔයාලට පරක් වෙනවද දන්නේ ඔයලා ක්ලාස් එකට. මේ විනාඩි 10ක් තියෙනවා තව. 10 කියන්නේ හරි විනාඩි මේ ඉක්මනට 5ක් කතා වගේ කරමු අපි. කරලා හ්ම්. මේ ඉතින් ඒක හින්දා මේ අර මේ ලංකාවේ ඩීලර්ෂිප් වල එහෙම අප්ඩේට් කරනවා මදි. සහ අර වර්ක්ෂොප් ලෙවල් එකේ තියෙන ටෙක්නොලොජි සහ වැඩ කරන විදිහ අප්ඩේට් වෙන දේවල් ගොඩක් වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ කතා කරන තැන, ඇවිදින තැන, වැඩ කරන විදිහ හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. මොකද අපි ටෙක්නිකලි ඉගෙනගෙන යනකොට අපිත් අර ගෑරේජ් එකක ස්කිල් එකකින් පුරුදු වෙච්ච කෙනෙක් ගන්නට යන්න හොඳ නැහැ. දැන් තිරාන්ටත් මම උගන්නද්දි කිව්ව හැමදාම වැඩ පුරුදු වෙලා වැඩපලක් දාන එක නෙමෙයි හරි දේ. හරි ටෙක්නීෂියන් කෙනෙක් විදියට පිළිවෙලකට සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් හරි මැනේජර් කෙනෙක් හරි ඒ ජනතනට පිළිවෙලට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? අන්න ඒක තමයි. ඒක හැදෙන්නේ එතනින්. මොකද ඒක දැනගෙන ඉන්න එපා මුලින්ම. ඉතින් ඒ ස්කිල් ලෙවල් එකත් එක්ක ඉතින් 4 කරලා 5 වලට යන එක හොඳයි ඇත්තටම. මම දකින්නේ. මොකද මේ කාලය යනවා. ලංකාවේ එහෙම ගොඩක් කාලය යනවා. ඒනොට ඉතින් ඒක එහෙම වෙනවා. නමුත් ඒක සුරු තමයි ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් එක මෙතන. මෙතන වැඩිම ඉන්වෙස්ට්මන්ට් ඉන්වෙස්ට්මන්ට් එක තමයි ඔතන ගොඩාක් කට්ටිය ওই ඉන්වෙස්ට්මන්ට් එක කරන්න කැමති නැහැ. දැන් අද ඇත්තටම මේ ගායන් මේ දවස් ටිකේම මට ළමයි කතා කරන එකක් ඉන්ස්ටිටියුට් එකේ මගේ මේ දවස්වල කෝස් එක පටන් ගන්න නිසා ඊට අමතරව දෙමව්පියෝ කතා කරනවා ගොඩක් කට්ටිය කැමති මාස 6කින් වගේ ලෙවල් 4 එක දෙනවා ගොඩක් කට්ටිය කැමති. එයාලා කියන්නේ ලොකු කාලයක් ඕකට ගන්න කරන්න බෑ අපලා. පේස්ටියන් බේකරි නෙමෙයිනේ මේක. අන්න ඒකයි දැන් ඒ කට්ටිය පුරුදුලා ඉන්නවා. ඒ කට්ටිය ඉතින් සහතිකය ගත්තාම ප්‍රමාණවත් කියලා නෑ. සහතිකය නෑ වැඩක් නෑ අපේ අර දැන් මගෙන් අහන දෙයක් තියෙනවා ඉසුරු. දැන් මම ඕස්ට්‍රේලියාවේ අත්තරම ගොඩක් අය අහනවා මේ ටෙක් කෝස් එකක් කරලා ඕස්ට්‍රේලියාව යන්න බැරිද කියලා. මම කියන්නේ ඉතින් බෑ බොරු වැඩක්. try කරන්න එපා බොරු වැඩක්. මම කියලා දෙනවා මම කෙලින්ම කියනවා. ඒ කියන්නේ බෑ මට කියන්න. ඔව්. මට පෙන්නන්න ඕස්ට්‍රේලියාවට හරියට ආපු ස්පොන්සර්ෂිප් එකක් කරන් 482 වීසා එකකින් මාස 6ක් කෝස් එකක් කරලා ආපු එක්කෙනෙක් පෙන්නන්න මට. ඔව්. මම කියන්නේ මට එක්කෙනෙක් පෙන්නන්න. මම මොකද ඔය රට ගවර්න්මන්ට් යන්න එකත් එක්ක කතා කරනවා. දැන් හරිද එහෙම. දැන් කතා කරන තබා ඉන්නවා ගයන් මේ රට යන්න කෝස් එකක් ඔටෝමොබයිල් කරන්න හොඳයි කියලා මම කිව්වා විසිට් වීසා එකක් ගහලා ගිහින් එන්න කියලා වෙලා. මොකද මේ රට යන්න කෝස් කරන්න ඕනේ නැහනේ. රට යන්න ඔව් විසිට් දැන් වීසා අපි එකක් ගහලා ගිහලා පොඩක් බලලා ඉන්න කියලා. හැබැයි අර තමන් ජොබ් එක කරන අය යන්නේ තමන් කවුරු හරි අඳුරන කෙනෙක්නේ ගන්නේ ගයන් ඇත්තරම. කවුරු හරි කෙනෙක් විශ්වාසය තියලා ගන්න මොකක් හරි ජොබ් එකක් එයා හදලා ඒ වගේ දෙයකට. ඒතර ඒ මනුස්සයවත් ඇත්තරම අමාරුවේ දානවා තමන්ගේ හරි ස්කිල් එකක් නැතුව එතනට පුළුවන් කියලා ගිහිල්ලා බෑ. මම කමන්නේ පොඩ්ඩක් බලලා කරගන්නම් කියලා එහෙම බෑ. මේකේ රටක ගියාට පස්සේ Tamanට තනියම වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බැරුණොත් එම ගත්ත මනුස්සයත් අපරාධේ. අවසානට කැප කරන්න ගියපු සල්ලි ටිකක් නැතුව අවසානට ආයෙත් ලංකාවට එන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අර ඔව් ස්කිල් එක පෙන්වන්න නම් අනිවාර්යයෙන්ම ඔය ගයන් කිව්වා වගේම කාලයක් අරගෙන ඉගෙනගෙන තමයි ශේෂ්ත්‍රයට බහින්න ඕනේ. ඔව් අනික මේ අර ගැලවෙන්න ඔටෝමොබයිල් කරලා එන එක නෙමෙයි දැන් ඕස්ට්‍රේලියාව වගේ රටකට නම් ඇත්තටම ඉස්සුරු ඇවිල්ලා ඒක කරන්න බෑ මොකද අර ඉතාලිය යනවා වගේ ඕස්ට්‍රේලියාව යන්න බෑනේ මම මෙහෙම කියන්නේ මෙහෙ ඉන්න හින්දා නෙමෙයි නිව්සීලන්ත වලත් එහෙමයි හරිද නිව්සීලන්තත් මගේ යාළුවෝ ඕන තරම් ඉන්නවා ඉතින් ඇත්තම කතාව අපි ස්කිල් ඩිමාන්ඩ් කරන්න ඕන නිසා අපේ ජොබ් එකට උපරිම වටිනාකමක් දෙන්න ඕන මොකද මේක ඉහළින්ම තියන් ඉන්න රටවල් මේවා මේ ෆීල් මොකද අපේ ඔකියුපේෂන් ලිස්ට් එකේ ඔටෝමෝටිව් කියන එක පළවෙනි 10 අතර කැරගෙනවමයි ඒක කාටවත් චැලෙන්ජ් කරන්න බෑ ඒක මාර ස්ටෑන්ඩඩ් එකක් මෙහෙ තියන් ඉන්නේ සහ ටෙක්නීෂියන්ස්ලාට තියෙන තැන කියන්නේ ඔය දන්නවා ඉතින් මෙහි ඉන්න ඇත්තටම කොහොමද කියලා මොකද අපි යුනිෆෝම් එකක් අනම් බූට් එකක් දාන් සුපර් මාකට් එකකට ගියත් ආලෝ කොහොමද ඔයා වැඩ කරන්නේ කොහෙද මෙහි සුද්ධ අහනවා ඒක මාර එක්ස්පෙක්ට් කරනවා ජොබ් එකට ඒ වගේම අපි වැඩක් ගන්න අපොයින්ට්මන්ට් එකක් දානවා අපි ඩීලර්ෂිප් එකක නම් වැඩ කරන්නේ ඩීලර්ෂිප් එක කියන වෙලාවට තමයි වාහනේ අරන් ඉන්න ඕනේ නැතුව කස්ටමර් ඕන වෙලාවට මේ වාහනේ ගන්න බෑ හරිද අපොයින්ට්මන්ට් එක දෙනවා ඒ වෙලාවට ඔයාගේ වාහනේ ගේන්න හදලා අපි කෝල් කරන්න ඉතින් මම නම් ඇත්තටම පර්සනලි මම මෙතන ඉන්නට කියන්නේ මම උදව් කරන්නේ අර එහෙම ගැලවෙන්න රට යන්න විතරක් ඔටෝමොබයිල් කරන අයට අර ක්ෂේත්‍රයේ ඇඳිලා හැමදාම පොඩි තැනින් ඉගෙනගෙන මේකේ ඉස්සරහට යන අයට අපි කැමති අපිට වැඩි දියුණු වෙලා හොඳට ඉන්නවා නම් ෆ්‍රේකින් අපිටත් ඉගෙන ගන්න දේවල් යාලන් ඉස්සරහටදී අපි එහෙම අයට උදව් කරමු අර මෙතන රට යන්න ඔටෝමොබයිල් කරන අය ඉන්නවා නම් අනේ සෝරි මම නම් එහෙම අයට උදව් කරන්නේ නැහැ ඒක නෙමෙයි ඒක ඇතුලේ කියන්න ගන්න ඔව් ෆීල්ඩ් එකේ ඇත්තටම මැච් එකක් ගහන ඉගෙනගෙන මොකද අපිට ඕන මේ ෆීල්ඩ් එකට වටිනාකමක් දෙන්න. මොකද ලංකාවේ මේක සෑහෙන පහළ තැනක තියෙන්නේ. මම මිසුටත් කිව්වේ ඒකයි ඔයා පටන් ගත්ත ඉන්ස්ටිටියුට් එක හරහා එකෙන් හොඳ පණිවිඩයක් දෙන්න.
ටෙක්නිකල් කොලේජ් වල සෑහෙන අඩුපාඩු තියෙනවා. ලංකාවේ හොඳටම තියෙන නැත්නම් ජර්මන් ටෙක් එකයි ජපාන් ටෙක් එකයි මම දන්න විදිහට ඔටෝමොබයිල් ඉගෙන ගන්න සහ එතකොට දැන් අපි ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් එකක් මම හිතන ලංකාවේ පළවෙනි පාරට වෙන්නේ ඉසුරු පටන් ගන්නත් ඇත්තේ. කවුරුත් ඔහොම කිහිපයක් තියෙනවා ගයාන් ඉන්ස්ටිටියුට් නම් තියෙනවා. ඒ වුණාට මේ පොඩ්ඩක් අර ටෙක්නීෂියන් කෙනෙක් හරි විදිහට හදලා ඉන්ඩස්ට්‍රි එකට දාන්න පුළුවන් වෙන ප්‍රෝග්‍රෑම් එකක් විදිහට තමයි මගේ කෝස් එක මම පටන් ගන්නෙ. මොකද ළමයි 12 දෙනෙක් අරගෙන ඉවරලා ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොකද තවත් එක ටෙක් එකක් කරලා වැඩකුත් නැහැ. තවත් එක කෝස් එකක් කරලා වැඩකුත් නැහැ. තවත් එක ටෙක්නීෂියන් කෙනෙක් හදලා වැඩකුත් නැහැ. මොකද ඒ කට්ටිය හොඳනම් ඉන්නවා. හැබැයි ඊට වඩා අපි try කරන්න ඕනේ ගයන් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වැකියුම් එකක් තියෙනවා. අන්න ඒක ෆිල් කරන්න අපි try කරන්න ඕනේ. ඒක තමයි මේ ඇත්තටම අද මේ ඩිස්කෂන් එකෙත් ඇත්තටම මේ මේන් ටාගට් එක තියෙන එකයි. මොකද මෙතන ඉන්න කට්ටිය පාඩමලා තෝරගනි ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් ඒවි. ඒතර ඒ කට්ටියද මේ කියන එක ඇතුලේ වචනයක් හරි සමහරක් විට වැදගත් වේවි දවසක යාලි ස්ටෙප් එක තියෙන දවස. ඔව් මං චූටි දෙයක් ඉක්මනට කියන්නම්. දැන් අපි ඇත්තටම මේ ෆීල්ඩ් එකේ මම ඇත්තටම රටින් කෙනෙක් විදිහට මම කියන්නේ අපි මේ හරහා දැන් විසුරුත් එක්ක එකතු වෙන ටීම් එකත් එක්ක අපි ඉස්සරහට උදව් කරන්නම් එයාලට මිඩ්ලිස් යනවා නම් කොහොමද යන පාත් එක මේ කෝස් එකක් කරලා කොහොමද ඊළඟ සෙකන්ඩ් ස්ටෙප් එකට යන්නේ ජොබ් එකකට කොහොමද යන්නේ CV එකක් හදන්නේ කොහොමද මේ හැමදේම අපි කියලා දෙන්නම් සහ මිඩ්ලිස් යනවා ඉන්නවා දැන් කුවේට් කටාර් ඒතර ඩුබායි එතකොට සෞදි වගේ රටවල් වලට ඉහළ ඉල්ලුමක් තියෙනවා ටෙක්නීෂියන්ස්ලාට මුලින්ම අත්‍තරම මේ ඔය කාටවත් මේ මම දකින විදිහට මේ ලෙවල් 4 එකක් කරලා ටක් ගාලා මේ ලෝකෙ හොඳ රටකට ගිහිල්ලා සෙටල් වෙන්න කැනඩා හරි ඇමරිකා හරි කොහේ හරි ජපානේ හරි එහෙම පාත් එකක් නැහැ ලෝකෙ කොහෙවත් වර්ක් එක්ස්පීරියන්ස් කියන දේ වටිනවා එක්ස්පීරියන්ස් අරගෙන වැඩ කරලා අදාළ අයට එන්න කියන එක මම කියන්නේ. ඉතින් ඒකෙන් පස්සේ මේ කෝසස් කරලා මොකද දැන් සමහර අය ඉන්නවා ටෙක්නිකල් කොලෙජ් වල තරඟ විභාග වලින් සමහර අපේ කාලෙත් හිටිය දෙතුන් පාර එක්සෑම් කරලා ටෙක් වලට ආපු අය. හරි ඉතින් කාලය යනවා වයස යනවා යමක් කමක් කරගන්න පුළුවන් කෙනෙකුට ඉසුරු ඉන්ස්ටිටියුට් එක තියෙනවා ඒ හරහා ජොයින් වෙලා ඒ හරහා ඇත්තටම ඒක ලොකු අවස්ථාවක් මොකද ඔය කෝස් එකට වියදම් කරන ගාණ ඇත්තටම ලොකු ගාණක් නෙමෙයි මොකද මම පෞද්ගලිකව කියන්නේ ඉන්න කෙනෙක් විදියට මේ ඒකට ඉන්වෙස්ට් කරන මුදල ඇත්තටම මේක ඉන්වෙස්ට්මන්ට් එකක් හරිද ඒ කියන්නේ ඒ වියදම් කරන මුදල ඉන්වෙස්ට්මන්ට් එකක් අර අපි වියදම් කරන දෙයක් නෙමෙයිනේ අපි දැන් ෆෝන් එකට කාඩ් එකක් දානවා ඒක වියදමක් ඇත්තටම අපි ඒක කතා කරා ඒක එතනින් ඉවරයි නමුත් මේ ඉගෙන ගන්න දේ ජීවිතේට ඒක මාර අපි ඉගෙන ගත්තා මොකද මම මෙකැනිකල් කරේ මම ප්‍රයිවට් ඔය ෆ්ලිට්ස් එකේ හැම ඉගෙන ගත්තා මේ EV ටෙක්නොලොජි දැන් මම ඇත්තටම මේ කාලේ රුපියල් 15000 20000 කරපු කෝස් වලින් මම අද ලක්ෂ ගාණක් මේ වෙද්දි හොයලා ඉවරයි හරි ඒ චූටි ගාණේ ඒක තමුන්ගේ ස්කිල් ඩිමාන්ඩ් එක අපි බේසික් දේවල් වලට දාගෙන අපි අපේ දැනුම හදාගෙන අපේ ක්වොලිෆිකේෂන් හදා අපි පේපර් වර්ක්ස් හදාගෙන ඒක ඉන්වෙස්ට්මන්ට් එකක් ඒ ගැන කවුරු තොරි වෙන්න එපා මොකද මම හිතන්නේ කරගන්න පුළුවන් නම් ණයක් වෙලා හරි මොකක් හරි වෙලා හරි ඔයාලගේම දෙයක් හරිද කවදා හරි බිස්නස් එකක් හරි මොකක් හරි අපි හිතමුකෝ level 4 වලින් පස්සේ 5 වලට ගිහිල්ලා workshop එක මැනේජර් කෙනෙක් හරි මොකක් හරි ඒ යන layer එකට ඒක හරහා යන්න පුළුවන් හොඳ platform එකක් මම දකින විදියට ඉතින් ඒකට සපෝට් එක දෙන්න අනිත් අය අපි ක්ෂේත්‍රයේ ඉන්න අය අපි ඉසුරුට සපෝට් එක දෙනවා එයත් අපිට දෙනවා ඒතකොට අපි මෙහි වැඩ කරන අයටත් දෙනවා අර මම මුලින්ම කිව්ව දේ අය කියනවා නිකන් උඩින් අත ගන්න අයට නම් සපෝට් කරන්නේ නැහැ අර ගැලවීමට ඔටෝමොබයිල් කරලා රට යන්න එන ඉන්නවනම් ඒක ඇත්තටම කතා කරන්න නැත්නම් ඒක තේරුමක් නැහැ මොකද අර මේ ක්ෂේත්‍රයට වටිනාකමක් දෙන්න ඕන ලංකාවේ මේක හොඳ දැනක තියෙනවා ඒක අපිට තව වැඩි වෙන්න ඕන මොකද අපි හැමදාම කැමති ඔය ගෑරේජ් වල ඉන්න අයත් එහෙම ඉන්නේ නැතුව රෑම්ප් එකක් අරන් ලස්සනට වැඩ කරන තැනක් නම් හිතනවා අපිත් කැමති. මොකද ඒක තමයි වෙන්න ඕන. හැමදාම ජැක් එක ගහන් යට රින්ගලා හැම වෙන්න බෑ. තියෙනවා ඉතින් අඩුපාඩු තියෙනවා ගවර්න්මන්ට් එක පැත්තෙන් තියෙන අඩුපාඩු ටූල් එකක් එහෙම ගන්න ගියාම ලංකාවේ ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් අපි ඒවට උදව් කරමු. ඉසුරු මේ ඉතින් මට කියන්න තියෙන්නේ ඔයාගේ platform එක හරහා ඔයාගේ institute එක හරහා එහෙම join වෙලා ඕන කෙනෙකුට මේව කරන්න පුළුවන්. දැන් ඇත්තටම මට කාලේ නැහැ අපිට ඔයාට මේව කරන්න. ඒකින්ද අපිට දෙන්න පුළුවන් පොලිමර් ෆෝස් එක තමයි අපි ඒ කරන්නේ. රයිට් ගයන් අපි අද ඩිස්කෂන් එකෙන් පස්සේ හැමෝටම මේ අපිට WhatsApp message එකක් දාන්න කියලා මම group එකේ link එක දෙන්නද කොහොමද කරන්නද? ඔව් ඔයා link එක දෙන්න. ඒක හොඳයි. මගේ මේ හදපු group එකක් තියෙන NVQ exam health කියලා group එකක් තියෙනවා. මම දැනට ඒකේ link එකක් මේ කට්ටියට දෙන්නම් අවශ්‍ය කට්ටියට සම්බන්ධලා ඉන්න කියලා. ඒ වගේම ගයන් මේ අපි මේ කට්ටිය එකතු කරගෙන ඉවරලා අපි ඊළඟට දැන් මෙයාලගෙන් ප්‍රශ්න ටිකක් ඔය ඉන්ස්ටිටියුට් එක ගැන චුට්ටක් ඔය ඉන්ස්ටිටියුට් එක ගැන විස්තර කියන්න මෙතන ඉන්න අය ගයන් අතරම අපේ තැන ඉන්ස්ටිටියුට් එක නම් අතරම මම ස්ටාර්ට් කරලා තියෙන එක අපේ කැලණියේ තියෙන ඉන්ස්ටිටියුට් එක. එතකොට අපි ඒකේ දැනට පටන් ගන්න මේ අවුරුද්දේ මේ කැලණියේ කොහෙද තියෙන්නේ? කැලණියේ තියෙන්නේ ටයි ජංක්ෂන් එකේදී. එතකොට අපි එතන ස්ටාර්ට් කරන ප්‍රෝග්‍රෑම් එක ගයන් NVQ level 4 automobile electrician කියන එක ඒක අවුරුදු දෙකක ටීම් එකට කී දෙනෙක් ඉන්නවද? දැනට ගයන් ඒකේ ටාගට් කරලා තියෙන ළමයි 8 දෙනයි බැච් එකටම ගන්නෙ. එතකොට එක බැච් එකකට ළමයි 8 දෙනයි එක බැච් එකට 8යි.
8යි ගන්නෙ. එතකොට තෝරගත්ත 8 දෙනෙක් විතරයි අරගන්නේ A level කරලා තියෙන සහ O level ගණන් විද්‍යාව පාස් වෙලා ඉන්න. ඒ දෙවලට පුළුවන් සම්බන්ධ වෙන්න. එතකොට මේ අර හොඳ ටෙක්නීෂියන් කෙනෙක් හරියට එයාගේ ඉන්ඩස්ට්‍රි එකට හරියටම වැඩ කරන්න පුළුවන් ෆිට වෙන ටෙක්නීෂියන් කෙනෙක් හදාගන්න පුළුවන් නේද ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම හදලා තියෙන්නේ. අද ඒක ඇත්තටම මම හිතන්නේ ලංකාවේ ෆස්ට් ටයිම් තමයි මම හිතන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලොන්ච් වෙන්නේ. එතකොට ඒක ඇතුලේ මම බලාපොරොත්තු වෙන අවුරුදු දෙකක් අවසන් වෙනකොට NVQ level 4 qualified ටෙක්නීෂියන් කෙනෙක් හදන්න එයා මෙකැනික් සම්බන්ධව AC සම්බන්ධව සහ ඔටෝ ඉලෙක්ට්‍රිකල් යගේ ප්‍රෝග්‍රෑම් එක ඒ දේවල් සම්බන්ධව නොලෙජ් එකක් අරගෙන ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික දෙකටම රෙඩි වෙන විදියට මේ උගන්වලා අවසන් කරන්න තමයි නැත්නම් ප්ලෑන් කරලා තියෙන ගාන මේ දවස්වලින් රික්‍රූට්මන්ට් යනවා ඇත්තටම. ඉතින් ඇත්තටම දැන් අද දවසේ මට මේ දවස්වල මේ මාරම එක්ස්පීරියන්ස් එකක් එකතු වෙනවා මේ ළමයි කතා කරන එකත් එක්ක. ඒ ළමයි ඔව් කතා කරලා දෙමව්පිය අහන ප්‍රශ්න, ළමයි අහන ප්‍රශ්න, ඒ දේවල් ඇතුලේ ඒ කට්ටියගේ මේක ප්ලේස් වෙලා තියෙන දැන ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම. මට ඕක ඇත්තටම අද කතා කරන්න ඕන කියලා ඇත්තටම ටයිම් එක පොඩ්ඩක් මදි මට. මොකද තව විනාඩි 2-3කින් මගේ තව ක්ලාස් එකක් පටන් ගන්න තියෙන ඔන්ලයින් ක්ලාස් එකක්. ඉතින් ඒ නිසා අපි සෙෂන් එක වයින්ඩ් අප් කරමු. ගයන් තව විනාඩි 2කින් විතර වගේ. එතකොට මේ ඔව් ඒක හරි. අපි ගයන් ඊළඟ ඩිස්කෂන් එක අපි ඊළඟ දවසේ ගමු නේද මේ සතියේ. ඒ කියන්නේ ඊළඟ සිකුරාදාකම ගමු නේද එහෙම. ඔව් අපි ඒක පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් එක්කම යන මෙසේජ් එකක් දෙමු. ඔව් මොකද ඒක තමයි අර තමයි. අපි ඉන්ට්‍රස්ටිං වෙන දෙයක් නැත්නම් මේක නිකන් අර මේ නිකන් ඔහේ කතාවක් විදිහට යන්න ඕනේ නැහැ. ඔව් අපි ඒක අර තමයි. පොඩි ටෙක්නිකල් ෆෝල්ට් එකක් සහ අර මේ මම පොඩි දෙයක් කියන්නම් අපි ඉස්සරහට කතා කරමු මේ ක්ෂේත්‍රයේ මෙතන වැඩ කරන අය ඉන්නවනම් අර එක එක දැන් අපි ජොබ්ස් වලට charge කරන ගණන් ගැන පොඩ්ඩක් අර දැන් අපි ඔව් හිතමුකෝ ටෙක්නීෂියන්ලා එකම ෆීල්ඩ් එකේ ඉලෙක්ට්‍රීෂියන්ලා දෙන්නෙක් ඉන්නවා ඕල්ටර්නේටර් එකක් ප්‍රපෙයාර් කරන්න දෙන්නගේ ගණන් දෙකක්. ඇයි ඒක එහෙම ඔව් වෙන්නේ? ඒක එහෙම අන්න වෙන්න ඒ වගේ පුළුවන්ද? ස්ටෑන්ඩඩ් ඒක වෙන්න ඇත්තට ඔව් මේ ලේබර් ඔව් චාර්ජ් එක හදා ගන්න ඕන යන ටයිම් එකත් එක්ක. ඉතින් ඕක තමයි ඒක පොඩ්ඩක් අපි ඒක මෙතන. ඒක ඩිපෙන්ඩ් වෙන විදිය සහ ඒක ඔව් මම මේ ඕස්ට්‍රේලියාවේ තියෙන උදාහරණත් එක්ක කියන දැන් මෙහෙත් ඒක තියෙනවා සමහර තැන්වලදී ඒක ඇත්තටම ස්කිල් ඩිමාන්ඩ් කියන එකත් එක්ක ඒක කොහොමද වෙන්නේ අපි ඒ ගැන කතා කරමු එදාට ජොයින් වෙන්න එතකොට අපි ටෙක්නිකල් ලෙවල් මොනවා හරි පොඩි දෙයක් ඒ වගේ තිබ්බොත් අර ඒකට මෙන්ෂන් කරලා පොයින්ට් එකක් කරන් කතා කරමු මොකද මෙහි තියෙන අත්දැකීම් ඔය මේකේ ඉන්න අයටත් සමහර වෙලාවට ඇති මේ මොනවා හරි දෙන ඉරගන්න දේවල් හරිද හ්ම්. එහෙම කරමු හරි 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 අද සෙෂන් එකේ මම රෙකෝඩින් එක මේ ගයන් YouTube අප්ලෝඩ් කරන්න මේක රෙකෝඩින් එක. එහෙමම අපි ඊළඟට ඩිස්කෂන් එකත් අපි ගෲප් එකේ මෙසේජ් එකක් දාලා පොඩි පෝල් එකක් දාලා ඒ කට්ටිය දෙන ප්‍රශ්නයි ෆීඩ්බැක් එක්කම වැඩේ ස්ටාර්ට් කරමු. ඒ වගේම ආ ඉන්න WhatsApp ගෲප් එකක මේ link එක හම්බෙලා තියෙනවා නම් පර්සනල් හරි කමන්නේ මෙසේජ් එකක් දාලා තියන්න. නැත්නම් ගෲප් එකේ පබ්ලික් chat කරන්න පුළුවන් නම් පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව. ඉතින් අපි ඉස්සරහටත් මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඇතුලේ ටෙක්නීෂියන් කෙනෙක් හරියට හදලා ඉන්ඩස්ට්‍රි එකේ තියෙන වැකුම් එක ෆිල් කරන්න මේක ලොකු සපෝට් එකක් වෙයි කියලා හිතනවා ගෑ. දැන් ගායන්න මම ඔව් ස්තුතිවන්ත වෙනවා අතරම මේ ප්‍රෝග්‍රෑම් එක මම කරන්න ප්ලෑන් කරන් හිටියා. හැබැයි තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක ඉතින් අතරම කරගන්න ඕන. හැබැයි ඉතින් අද කොහොම හරි කරලා පැයකට කොහොම හරි වැඩේ කරමු කියලා තමයි අපි 6 වෙනකොට ස්ටාර්ට් කරේ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් පැයක් අපි ප්‍රෝග්‍රෑම් එක සාර්ථකව කරගත්තා. ගොඩක් කටේ සම්බන්ධ වෙලා ඉන්නවා ගයන් මේ මගේ ගෲප් එකත් මම දැන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඒ කට්ටියත් එක්කම ඊළඟ සතියේට කන්ටිනියු වෙමු ඉතින්. ඔව් ඒක තමයි. මේක ඇත්තටම A level ස්ටුඩන්ට්ස් ලාට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් හොඳයි. මම දැන් ලබන සතිය අර මේ ඉස්කෝලේ කීපයක ඉන්න මගේ යාළුවෝ ටීචර්ස්ලා මගෙන් ගොඩාක් විස්තර අහලා තිබ්බා. මට රිප්ලයි කරගන්නත් බැරුව තිබ්බේ. මම එයාලට මැසේජ් එක දීලා තියෙනවා. ඔව් බලමු අපි ඊළඟ ටික ටීම් ගෲප් එකට එකේදී ඇඩ් පොඩි කරලා ගයන් අපි කන්ටිනියු කරමු එහෙම මොනවා. ඔව් ඒක තමයි. හරි. එහෙම කරමු. හරි. හරි එහෙනම් මම බොහොම ඉතින් අද ඒක ස්තුතියි. වයින්ඩ් අප් කරන්න දෙනවා සෙෂන් එක. හරි. එහෙනම් හැමෝටම හරි good හරි night. හැමෝම මේ ගයන් thank you අතන මේක කොඩිනේට් කරාට එහෙනම් හැමෝටම අද දවස් සම්බන්ධව හැමෝටම බොහොම ස්තුතියි. අපි ඊළඟ දවසේ ඉතුරු ටික සාකච්ඡා කරමු. හරි. එහෙනම් ජය වේවා. හරි. right thank you. okay bye.